උතුම් වූ පින්වන්ත පොහොයක් නවම් පුර පසළොස්වක් පොහොය දිනය දවස. බොහෝ අය සිල් සමාදන් වෙලා අද දවසේ පින්වන්තව කටයුතු සිද්ධ කරලා ඉන් අනතුරුව මේ සන්ධ්‍යා යාමේදී බොහෝ පින්කම් කටයුතු ඒ වගේම දන්සල් ආදී කටයුතු සියල්ලක් සිද්ධ කරලා දැන් බලාපොරොත්තු වන්නේ සුවිශේෂී වූ ධර්ම දේශනාමය පින්කමකට උරුමකම් කියන්ට ධර්ම ශ්‍රවණය කරන්නට. ඒ සඳහා තමයි මේ හැමදෙනාම සම්බන්ධ වෙන්නේ. පින්වත්නි, බණ අහනවා කියන එක ලේසි දෙයක් නෙවෙයි පහසුවට දැක්කට. නේද? අමාරුයිනේ. මං අහගෙන හිටියේ නිවේදක මහත්තයා විටින් විටේ මේ අයට මතක් කරනවා. මොකද්ද කිව්වේ? අමාරු අය බංකුවල ඉඳ ගන්න කිව්වා. ඊටත් අමාරු අය ඉන්නව නම් පුටුවේ ඉඳ ගන්න කිව්වා. අනික් අය ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙන්න කිව්වා. හැබැයි අමාරු නම් කණුයි බිත්ති තියෙනවත් කියලාත් කිව්වා. නේ? මං අහගෙන හිටියේ. ඒ කියන්නේ අපිට කණුවක් බිත්තියක් ඔව්ව නැත්තම් බණ අහන්න අමාරුයි බෑනේ. එහෙනම් අහනවා කියන එකත් අමාරු වැඩක්. නේද? පිළිපදින එක ඊටත් අමාරුයි. පිළිපදින එක ඊටත් අමාරුයි. දැන් අපේ අර මේ දවස්වල ඊටාම ප්‍රසිද්ධ දේශකයාණන් වහන්සේ නමක්නේ කවුද අපේ කත්නෝරුවේ සිරිදම්ම හාමුදුරුවෝ නේද? ධර්මයේ තුල තිබිච්ච පාඩයක් උන්වහන්සේ නිසා අලුත් වෙලා සමාජගත වුණා. මොකද්ද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති කියලා. උන්වහන්සේගේ වචනයෙන් ඔය ඇත්තෝ අහලා තියෙන විදිහට ඔය ඇත්තන්ගේ වචනයෙන් මේ ලෝකේ හිතන දේ කවදාවත් වෙන්නේත් නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ කියලානේ කියන්නේ නේද? මම මේ ළඟදී දවසක් බණකට වැඩියා හොරණ වවුලුගල. බණට වඩිනකොට දැන් මේ හොඳ බ්ලොක් එකක් පාරේ. දැන් බ්ලොක් එකේ ඉතින් තාම පරිස්සමින් අපිත් හිමීට බණට යන ගමන් ඊළඟට ඉතාත් තද බදේ කළු පාට ත්‍රිවිල් එකක් ආවා. ත්‍රිවිල් එකේ පිටපස්සේ ගාලා තිබුණා ඕක. හරිද? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. අර සිංහල වාක්‍යයක් ගහගෙන දැන් මේක කඩාගෙන අර වෑන් මේ වෑන් දාගෙන ගිය සතියේ යන්න තිබිච්චෝ ගමනක්ද මන් දන්නේ. දැන් කඩාගෙන යනවා. මං අපේ රියදුරු අයියට ඇකුවා පරිස්සමි. දැන් මේ දවස් කීපයකට යන්න තිබිච්ච ගමනක්ද කොහෙද යනවා. හැබැයි අර කාරණාව ඇත්ත වෙන්නත් පුළුවන් තව ටිකක් දුරට ගියාට පස්සේ. නේද? හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බැරි වෙයි ඒකටත්. අර යන යෑමේ හැටියට. නේද? මං කිව්වා ඉතින් පිටිපස්ස ගාලක් තියෙන ඒකනේ. අර පාරේ අයින ඉන්න අයටත් උන දේ හිතා ගන්නත් බැරි වෙයි. ඒකයි මං කිව්වේ බණ ආනවා කියන එක අමාරු වැඩක්. පිළිගන්නවා කියන එක ඒටත් අමාරු වැඩක්. ඇත්තට ඔය බණ ඒකේ ගාලා තිබුණාට හිතේ තිබුණා නම් ටිකක් පරිස්සම්ව යනවනේ. බණ අහලා තියෙනවා, බණ පදේ ඉගෙනගෙන තියෙනවා, ත්‍රිවිල් එකෙත් ගහලා තියෙනවා. මම දැක්කා මේ ළඟදී දවසක් Facebook එකේ ඇඩ් එකක් යනවා අචින්තිතම්පි භවති ටී-ෂර්ට්. ඔබට ඕනි නම් ඇනවුම් කරන්න. ටී-ෂර්ට් එකක් 2600යි. කොහමද?
අචින්තිතම්පි භවති ගින් තියෙන දුර නේ දකින හැම තැනම තියෙනවා. නරකද හිතේ කොටාගෙන තිබුණා නම් ඒකයි මං කිව්වේ ඇහුවට බෑ. පිළිපදිනවා කියන එක ඊට අමාරු වැඩක්. ඒකයි මං කිව්වේ අහන්නත් අමාරුයි. අහන්න වාඩි වෙන්න කොච්චර ටිකක් කියලාද වාඩි කරව ගත්තේ. මං අහගෙන උපරිම පැයක් ඉන්න පුළුවන්නේ ඊට අමාරු නෑනේ කියලා. මං සාමාන්‍යයෙන් දුර ආපුවම් පැය එකමාරක් බණ කියනවා. මට එතනම හිතුණා පැයක් හොඳටම ඇති කියලා. ඇයි එහෙම මං ආගෙන හිටියේ මේ මෙතන ඇතුලේ වෙනේවා මං එහා පැත්තට වෙලා මං කොහෙටද ගියේ කියලා දැනගන්නත් එපා. කවුද ආශ්‍රය කරන්න කියලාත් දැනගන්න එපා. එහෙම හිටියා මං ආගෙන ඉතින්. අන්න ඒ වගේ තමයි. දැන් ඔය ඔහොම මේම මූණ දාගෙන ඉන්නවා. තව ටිකක් වෙලා යනකොට දැන් මේ දවස්වල වර්තමානයේ ලෝකයේ කුස්සියෙන් කුරහංගල් අයින් වෙනවනේ. ඒව බලා ගන්න තියෙන්නේ බණ මඩුවල. හරිය අමාරුයි. අරේට දානෝ මෙහෙට දානෝ. ඔව් ඔය ටික පටන් ගයි තව ටිකක් වෙලා යනකොට. ආන් ඒකයි කියන්නේ. ඉතින් මේ සාමාන්‍ය සරල දේ තුලම ඊටාම අමාරු වැඩක් බණ අහනවා කියන එක. මං එකක් ඉල්ලනවා අද බණ පටන් ගන්න ඉස්සෙල්ලා. මං ආවේ බොහොම දුරකතර ගෙවාගෙන. රත්නපුරේ ඉඳලා මේ ආපු ගමන නවම්පුර 15ක් පොහෝ දින දවසේ චූටි පොඩි හාමුදුරුවෝ ගොඩක් ඉන්නවා පන්සලේ. ඔබ ආසනාවන්තයි. පන්සල් වල ස්වාමීන් වහන්සේලා නැහැ. ඊයේ දිනේ නායක හාමුදුරුවන්ගේ උපන්දිනේ කෙවුවා නේද? යෙදিলা තිබුණා කෙවුවා. නායක හාමුදුරුවෝ විදේශගත වෙලා මං උන්වහන්සේ මේ කොතැන වුවද දැන් වැඩ සිටිනවද ආශිර්වාද කරනවා. ශාසනයට පිරිමැහෙන උතුම් සංඝ පීතෘන් වහන්සේ නම. මං ඇහුවා පොඩි හාමුදුරුවෝ කතා කර ඉද්දි කී නමක් විතර ඉන්නවද කියලා. 18 නමක් විතර ඉන්නවකෝ. ශාසනයට බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා බිහි කරලා හදලා තනලා. දැන් නායක හාමුදුරුවෝ නෑ පොඩි හාමුදුරුවෝ පින්කම් කරන ලස්සන මම බලාගෙන හිටියේ. අරේට දුවනවා මෙහෙට දුවනවා. දැන් අපේ හාමුදුරුවනේ මල් පෙරහැර කියලා හේත් දිව්වා. දාඩිය පෙරාගෙන ආයිත් වැඩියා. ඒ ඇවිල්ලා මගෙන් ගිලම්පසත් වැළඳුවා. දැන් ඔක්කොම කටයුතු කරන. හරි සතුටුයි. අන්න බලන්න. ඉතින් උන්වහන්සේලා රැක ගන්න පළවෙනි කාරණාව. උන්වහන්සේලාට ආදරය කරන්න. ශාසනයට ආවට පස්සේ ගෙයක් දොරක් නැහැ. දැන් ඔය ඇත්තෝ මන් දන්නවා මේ වෙලාවේ තව ටිකක් වෙලා යනකොට කොච්චර කෑ ගහන්න ගයිද දන්නේ නැහැ. ෆෝන් ළඟ තියෙනවා නම් ඔය ඉඳගෙන ඉන්න මොහොතේදී බන්නනේ අහහා හිටියට බැරි වෙලාවත් ඕකට කෝල් එකක් ආවොත් ගන්නවම තමයි හිමීට හරි කියනවා. මම බන අහනවා පස්සේ ගන්න. දැන් පටන් ගයි තව ටිකකින්. ඔව්. හැබැයි මට කො මගේ ෆෝන් එක. ඒක මං අන්න එද්දි වාහනේ දාලාව කාතේ තියෙනවද දන්නෙත් නැහැ. ඕක ගිහින් තමයි හොයාගන්නේ. දැන් මේ වෙලාවේ මගේ අම්මට කරදරයක් වෙන්න බැයිද? මගේ තාත්තට කරදරයක් වෙන්න බැයිද? ලෝකේ මිනිස්සෙකුට නිතැතිම්ම උරුම දේ මරණය කියන එකනේ. එහෙම විපතක් වෙන්න බැයිද? දැන් හිතනවත් දන්නේ නැහැ දෙයි හාමුදුරනේ. හාමුදුරුවෝ හිතලා තියෙන දුර. අපි නම් අපේ අම්මා තාත්තා ගැන එහෙම හිතන්නේවත් නැහැ හාමුදුරනේ කියලා. මැරෙනවා කිව්වම් බයයිනේ. ඊට වැඩි එකක් නැහැ. මැරෙනවා කිව්වම් හරි බයයි. දැන් මං එහෙම හිතනවා. හැබැයි මං ඒක දැනගන්නේ කොයි වෙලාවේද? බණත් ඉවර වෙලා. ඔය ඇත්තොත් එක්ක සුහදව කතා කරලා පොඩි හාමුදුරුවෝ එක්කත් කතා කරලා වාහනේට ගියපු වෙලාවක මං දැනගන්නේ. ඒ බණ කියන්න ආපු මං හැබැයි බණ අහන්න ආපු ඔබ තව ටිකකින් කෑ ගන්නවා. ඉන්නෝ මං තව ටිකකින් එනවා. තාමුසේ කොයිදෝ ඉන්නේ? අම්මා ගෙදරින් නැද්ද දැම්ම? ඔය ටික අහන්න ගන්නවා. ආම් බලන්න. එනිසා මම ආවේ දුරකතර ගෙවාගෙන
ඔබට දායාදයක් දෙන්න. ධර්ම දායාදේ මගේ බුදුහාමුදුරුවෝ අපට ඔබට තාමත් කරුණාවෙන් මෛත්‍රියෙන් සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ඇවිදිලා සම්බුද්ධ ශාසනයේ පිහිටවලා ඒ සම්බුද්ධ ශාසනයේ දෙවි මිනිසුන් සහිත වූ සමස්ත සත්වයා දුකින් මුදවන්ට දෙසූ ධර්මපර්යායෙන් බිඳක් මං ඔබට දේශනා කරනවා අද උග්ගල්වල මේ පුරාණ විහාරස්ථානේ. මගේ පින්වත් ඔබ අහලා සැනසෙන්න එපා. මම දන්නවා දැන් අද ලෝකයා යන්නේ වෙන අතක්. කරන්නේ මොනවද දන්නේ නැහැ. ගියේ කොතනද දන්නේ නැහැ. අන්තිමට බණ ටික අහලා ඉවර වෙලා කවුරු හරි ඇහුවෝ අද මොනවද බණ කිව්වේ කියලා. තැනින් එකතු කරනවා මං දන්නවා. මං එක පන්සලක අවුරුදු 10ක් බණ කිව්වා හැම පෝයකටම. හිතන්න අවුරුදු 10ක් හැම පෝයකටම බණ කිව්වා. අද පෝයට බණ කියලා ඊගා පෝයට ඇවිල්ලා මං ගිය පෝයේ මොනවාද බණ කිව්වේ කිව්වහන් ළඟ ඉන්න එක්කෙනා බලනවා. ලියාගෙන තියෙන පොත අදිනවා. පොතේ බලන්න ඕනි නැත්නම් මතක නැහැ. අන්න එහෙම ලෝකයක් තියෙන්නේ. ඒ නිසා මං ඉල්ලනවා මේ බණපද අහලා හිතට දාගෙන ඔබ වෙනස් වෙන්න. ඇහුවට බෑ. අහලා කරන්න පුළුවන් එකක් නෙවෙයි අහන්න ධාරණය කරගන්න. ඒ හිත පිහිටවන්න ධර්මයේ තුල. එහෙම කටයුතු කරන්න ඔබ අද දවසේ අහන උත්තම ධර්මයේ උත්තම ලාභය ඔබට මේ පුරපසළොස්වක පොහෝ දින ලැබිය හැකි. එසේ ලබන්ට හැකියාව ලැබේවා කියලා මං ඉතසිතින් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාවට යොමු වෙනවා. පින්වත්නි විසාකම්ම ගැන දන්නවනේ. අපේ කාන්තාව හරි කැමති විසාකම්මගේ පරපුරේ කියනවනම් බුදුහාමේ තියෙන ශ්‍රද්ධාව. ඒ වගේම තමයි ඔය තාත්තලත් අනේ පිඩු සිටුතුමාගේ පරපුරේ කිව්වන් හරි කැමති. බුදුහාමුදුරෝ පිහිටවපු ශාසනේ අග්‍රදායිකාව විසාකම්ම. අග්‍රදායකයා අනේ පිඩු සිටුතුමා. ඉතින් එච්චර අවුරුදු 2000 ගානක් පරණ ශාසනේ විසාකම්මගේ පරපුරේ කියලා අහන්න මොනතරම් වාසනාවක් තියෙන්න ඕයිද? අනේ පිඩු සිටුතුමාගේ පරපුරේ කියලා අහන්න මොනතරම් වාසනාවක් තියෙන්න ඕයිද? හැබැයි පරපුරේ උනාට වැඩක් නැහැ. විසාකම්ම ගැන දැනගන්න ඕනි. විසාකම්මගේ ගුණ පිහිටන්න නම් Taman තුල අනේ පිඩු සිටුතුමා ගැන දැනගන්න ඕනි. අනේ පිඩු සිටුතුමාගේ ගුණ පිහිට නැත්නම් පරපුරේ කියලා පම්පෝර ගැව්වට වැඩක් නැහැ. ඒම ඕන තරම් තියෙනවා. අපි මේ අහවල් පරම්පරාවේ අපි මේ පරම්පරාවේ කියලා ඔය ඕන තරම් කියනවා. හැබැයි පරපුර ගැන පම්පෝරි ගැහුවට වැඩක් නැහැ. දැනගන්න ඕනි. විසාක අම්මා කියන්නේ හොඳ අම්මා කෙනෙක්. දරුවන්ට ඊටාම හොඳ අම්මා කෙනෙක්. දරුවන්ගේ සියලු වගකීම් ඉෂ්ට කළා. සිටුමැදුරේ ඊටාම හොඳින් ඒ කටයුතු සිද්ධ කළා. ස්වාමියාට හොඳ බිරිඳක්. ඒ විතරක් නෙවෙයි ස්වාමියාගේ තාත්තට හොඳ ලේලියක්, නැන්දම්මට හොඳ ලේලියක්. ඒ නිසා මිගාර මාතා කියලාත් කිව්වා. ඊළඟට නිවසේ සාමාන්‍යයෙන් දවසකට දන් වළඳනම ස්වාමීන් වහන්සේලා 19කට වැඩිය දවසකට. ස්වාමීන් වහන්සේ නමක් ලෙඩ වුණා කිව්වොත් පන්සලේ ඉස්සර වෙලා දුවන්නේ විසාකම්ම. බලන්නකො විසාකම්මේ පරපුරේ. දැන් අද ඔය ඇත්තන්ට ඔය ඔක්කොම බැලන්ස් කරගන්න පුළුවන්ද? ස්වාමියාට යුතුයකම් කෙරුවොත් දරුවෝ අතෑරිලා. දරුවන්ට බැලුවොත් ස්වාමියා අතෑරිලා. ඒ අය ඔක්කොම ගැන බලනකොට නැන්දම්ම මාමා අතෑරිලා. අතෑරෙන්නත් පුළුවන්, අතාරින්නත් පුළුවන්.
ඒක මොක වුණත් එච්චරයි. ඊළඟට අසල්වැසියන්ට තමන්ගේ යුතුයකම් කෙරෙන්න ඕනි. අසල්වැසියෝ ගැන හිතන්න වෙලාවක් නැහැ පවුල ගැන හිතනකොට. ඔය ටික ඔක්කොම කරගෙන එනකොට පන්සල් යන්න වෙලාවක් නැහැ. ඊළඟට දානෙට බනට පිරිතට ඔය කටයුතු කරන් ඔහොම හැමදේම බැලන්ස් කරගන්න එක විසාකා පරපුරේ අම්මා කෙනෙක් ඉන්නවා නම් මට අත උස්සා. හාමුදුරුවනේ මං ඔය කියපුවා ඔක්කොම කරනවා කියලා. කොහමද ඒ වුණාට විසාක පරපුරේ කිව්වම පරපුරේ කිව්වන් කොහමද? අන්න බලන්න. ඔය ඇත්තෝ කියන්නේ එදා අතීතේ ලක්ෂයක් වියදම් කරලා දන් දුන්නත් කහවණු ලක්ෂයක් වියදම් කරලා ගෙදරක දන් දුන්නත් විසාකම්ම දානෙට නැත්තම් අනේ පිඩු සිටුතුමා දානෙට නැත්තම් ඒ ගෙදර ලක්ෂ ගාණක් වියදම් කරලා දන් දුන්නත් වැඩන්නේ. විසාකම්ම නෑ නේ අද ඔයාලා දානෙට. අනේ පිඩු සිටුතුමා නෑ නේ ඔයාලා දානෙට. දැන්ට අදටත් ඉන්නව නේද? ඔය ඇත්තෝ දන් දෙන්න ගියාට දානය හදන්නේ වෙන කවුරුවක් නේද? කෝකියෝ කියලා જાතියක් හොයාගන්න ඕනේ. ඒ අය තමයි දන් හදන්නේ. ඒලාට දන් බෙදන්න සමහරක් විට බණවත් අහන්නේ නේ තමන්ගේ ගෙදර. දැන් මම ගිහින් තියනවා බණ ගෙවල් වල ඕන තරම්. ගෙදර බණ කියනවා ගෙදර අය නේ බණ අහන්න. ඒ ටික පිටිපස්සට වෙලා අරකගේන සීනි කිලෝ 1යි. හාල් හුඬු 2යි. පොල් ගෙඩි 2යි එකතු කර ආයිබෝවන් කිය දේශපාලඥයෝ වගේ පිළිකන්නේ. ගෙදර නෑ බණ අහන්න. අර එන ඔක්කොටම ආයිබෝවන් කිය ඉන්නවා. දැන් කවුද බණ ලෑස්ති කළේ? ගෙදර අය. කාට පින් දෙන්නද ලෑස්ති කරුවේ? තමන්ගේ ඥාතීන්ට පින් දෙන්න. දැන් ඥාතීන්ට පින් දෙන්න කෝ තමන් පිනක් කරගන්නවා. උයන්නේ කෝ කියෝ දාලා. දානේ හදන්න වෙනම නැද්ද? මං හිතන්නේ උග්ගල් වල මේ නැතුව ඇති කියලා ඉන්නවා. ගෙදරට යන්නේ නැද්ද වෙනම කෙනෙක්? ඔය ගමේ ඉන්න ටිකක් ප්‍රධානී වයසක කෙනෙක් යනවා. දැන් පූජා කරපල්ලා බත් ටික. දැන් වෑංජන ටික ගෙන. දැන් අත හොදන්න අල්ලන්න ඔය ටික කරන්න අෂ්ට පරිස්කාරය ඕක නෙමෙයි ගාලා අර මේ කැවිලියක් පෙට්ටියක් හරියනව පූජා කරන්න ඒක පැත්තකට දාලා දැන් මෙව්වා පූජා කරන්න. ගගා හදනයි නැද්ද? දැන් විසාක පරපුරේ කියන්නේ නා. විසාකම්ම ඒ ගෙදර විතරක් නෙවෙයි දම් පූජා කළේ වෙන ගෙවල් වලත් ගියා ඒ අයටත් බැලුවා. අන්න බලන්න හොඳ දායිකාවක්. ඒ ගෙවල් වල දම් පූජාවට ගියාට පස්සේ දැන් හැමදාම ගෙදර 19කට දන් දෙනකොට කවුද ගෙදර දම් පූජාව කරන්නේ? ඔන්න ප්‍රශ්නේ. දැන් ඔය ඇත්තෝ නම් කියනව නේද? ඔය ඇත්තන්ගේ ගෙදර දානයක් තිබුණා වෙන ගෙදරකට කවදාවත් යයිද? බණක් තිබුණොත් යයිද? ඇයි? ඔය ඇත්තෝ නැත්තම් වෙන කෙනෙක් නෑ ඒ ගෙදර ඉතුරු කටයුතු කරන්න. හැබැයි විසාකම්මා ආච්චි කෙනෙක් වෙලා උගන්වුවා මිනිපිරියට ගෙදර දන් ටික පූජා කරන්න. බලන්නකෝ මොන චරිතයක්ද කියලා. හැම චරිතයක්ම හොඳට කළානේ. ඔය ඇත්තන්ට ඔය චරිත ටික රඟපා ගන්න බැරුව තමයි දැන් දඟලන්නේ. දරුවෙක් විදියට හරියට කරගන්නත් බැරි වුණා. විවාහ වුණාට පස්සේ ඒ වැඩේ කරගන්නත් හරියට බෑ. ඒ දරුවෝ වෙනුවෙන් අම්මා තාත්තා වෙලා වැඩ කටයුතු ටික හරියට කරගන්නත් බෑ. නැන්ද මාමා අම්මා තාත්තා වෙනුවෙන් කරගන්නත් බෑ. වෙහෙරේ දායකාවක් දායකයෙක් විදියට කටයුතු කරග අපිට වෙලාවක් නෑ අපේ හාමුදුරනේ. විසාකම්මට කොච්චර වෙලාව නැති වෙන්න ඕයිද? ඒත් හැමදේම කළා. හැමදේම අකුරට කළා. අන්න බලන්න ඒකටයි යොව්ව ඉගෙන ගන්න. ඉතින් අර වෙන ගෙවල් වල ගියාට පස්සේ මිනිපිරි ගෙදර සියලු කටයුතු කළා. ඔය කටයුතු සියල්ල කරගෙන එන අතරතුර මිනිපිරිට තරුණ වයසේදීම ආයුෂ අඩු වුණා. මරණයටපත් වුණා. දැන් විසාකම්මට දුක දරා ගන්න බෑ. ඇයි? ඇය
මිනිපිරියක් විදිහට කළ යුතු සියලු කටයුතු සිද්ධ කළා. හොඳ පින්වතෙක් විදිහට පින්වන්තියක් විදිහට සියලු කටයුතු සිද්ධ කළා. අද කෝ බලන්න අම්මා කෙනෙක් විදිහට දරුවෝ ටික හරියට ධර්ම මාර්ගයේ යවා ගන්න පුළුවන් වුණ එක අම්මා කෙනෙක් අත උස්ස. මගේ දරුවෝ පින්මයි කරන්නේ. මගේ මොනුපුරා මිනිපිරි පින්මයි කරන්නේ. මගේ අසල්වැසියෝ ඥාති ටික මං හොඳ තැනකට ගෙනාවා. ඒ අයත් ඒ වගේ. නෑයෝ යාළුවොත් ඒ වගේ. එහෙම කියන්නේ එක්කෙනෙක් ඉන්නවද? ඔබ ඒ අතින් ජීවිතේ ෆේල් කියන්න මන් දන්නවා. ඔබට ඒවා කිසිවක් බැලන්ස් කරගන්න බෑ. දැන් මිනිපිරි නැති වෙච්ච දුකට ඒ අවසන් කටයුතු සියල්ල කරලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන වෙහෙරට ගියා. වෙහෙරට ගිහින් අඬ කියනවා. විසාකම්ම මොකෝ ආවේ? අනේ මගේ බුදුහාමුදුරුවනේ. මට හිටියා හොඳ මිනිපිරියක්. ඇය සියලු කටයුතු ඇගෙන් ඉටුවේ යුතු ඒවා සිද්ධ කළා. මගේ බුදුහාමුදුරුවනේ ඇය මලා. මට එහෙම මිනිපිරියක් ලැබෙන්නේ නෑ මගේ බුදුහාමුදුරුවනේ කියලා අඬනවා. අඬනකොට මොකද්ද බුදුරජාණන් වහන්සේ ඇහුවේ? මෙන්න බලන්න ඊටාම වැදගත් දේ. මොකක්ද ඇහුවේ? විසාකම්මා සවැත් නුවර කොච්චරක් විතර ජනගහනේ ඉන්නවද ඇහුවා. බුදුහාමුදුරුවනේ දන්න තරමින් 7 කෝටියක් කිව්වා. ලංකාවේ ඉන්නවද 7 කෝටියක්? කෝටි 2ක විතර ජනගහනයක් ඉන්න. 7 කෝටියක් මං කිව්වා හරිනේ. ඕ ආය අඳුනෙන් බලලා කියලා තියෙනවා. 7 කෝටියක් විතර ජනගහනේ ඉන්නවකෝ. බුදුහාමුදුරුවෝ අහනවා විසාකම්මා ඔය 7 කෝටියම තමන්ගේ මිනිපිරි වුණොත් බාර ගන්නවද ඇහුවා. තමන්ගේ මිනිපිරි වුණොත් ඔය 7 කෝටියම බාර ගන්නවද ඇහුවා. අනේ බුදුහාමුදුරුවනේ කවර කතාද? ඇය වැනි උත්තම දියණියක් වෙනුවට 7 කෝටියක් මට ලැබෙනවා නම් මම මොකටද බාර නොගන්නේ? මං කැමතියි කිව්වා. ඊළඟට අහනවා බුදුහාමුදුරුවෝ ඒ 7 කෝටියෙන් දවසකට කොච්චර මැරෙනවද ඇහුවා. 7 කෝටියකින් කොච්චර මැරෙනවද? දැන් අපි අද රත්නපුරේ ඉඳන් මෙහෙට එනකොට මලගෙවල් කීයක් පාස් කරන්නේ නැද්ද? ලංකාවේ සාමාන්‍යයෙන් දවසකට අපි හිතමු 1000ක් මැරෙනවා කියලා. නේ? 1000ක් මැරුණා කියමු. දැන් ඔය ඇත්තෝ බලන්නකො මෙතන ඉඳන් ගාල්ලට යන්න ගියොත්, මාතරට යන්න ගියොත්, කොළඹට යන්න ගියොත් මලගෙවල් කීයක් නම් දවසකට පාස් කර. මේ මම බණ කියන වෙලාවේ දැන් කී දෙනෙක් මැරිලා ඇද්ද? කී දෙනෙක් අඬනව ඇද්ද? කී දෙනෙක් දුක් වෙනව ඇද්ද? විසාකම්මගෙන් අහනවා 7 කෝටියක්ගෙන් දවසකට කොච්චර මැරෙනවද උපාසකම්මා? බුදුහාමුදුරුවනේ මෙච්චරයි කියලා කියන්න නම් දන්නේ නැහැ. හැබැයි මැරෙනව ඇති. හැබැයි උපාසකම්මා විසාකාවනි ඔබ ඒ අය වෙනුවෙන් කඳුළු හෙලන්න ගත්තොත්ින් ඔබට දවල් රෑ මදි වෙනව නේද කියලා ඇහුවා. ඇයි දැන් මේ එක දරුවෙක් වෙනුවෙන් අඬන්නේ? 7 කෝටියක් මිනිපිරීලා වෙනකොට ඒකෙන් දවසකට කොච්චර මැරෙනවද? උදේ, දවල්, හවස, රෑ, අලුයම කොච්චර මැරෙනවද? ඒ මැරෙන අය වෙනුවෙන් ඔබ කොච්චර අඬන්නද ඇහුවා. බලන්නකෝ අපිත් මරණයක් වෙච්චහන් මරලා තෝනි දීලා කෑ ගන්නවනේ. අයියෝ දාලා ගියා ඉවරයි මං ඉවරයි මට දැන් නම් ජීවත් වෙලා වැඩක් නැහැ. ආයේ කවදානම් දකින්නද? අර මිනි බදාගෙන ඉම්බිනවා. විස බීජ. මරණයක් කියලා කියන්නේ විස බීජයක්. කුණු වෙන ශරීරයක්. ඕක බලන්නකෝ සතියකට පස්සේ දුන්නොත් ඉඹින්න. තුනී කරලා තියලා මේක ගිනිහින් දාපල්ලා නරසෝන් කනත්තට කියනවා. බලන්නකෝ අපි ආන්න බලන්න තේරුම් ගත්තේ
ඔය වචන දෙක විතරයි බුදුහාඳුරෝ එවලේ පැහැදිලි කරේ. මට තේරුණා බුදුහාමුදුරනේ කිව්වා. කඳුළු පිහදාගත්ත අය අඬන්න ගියේ නෑ. ඇයි? අඬලා ඉවර කරන්න බෑ මේ සංසාර ගමනේ. අඬලා ඉවර කරන්න බෑ. ඒ නිසා කඳුළු පිහදා ගන්නකොට බුදුරජාණන් වහන්සේ ලස්සන බණක් දේශනා කරා. ඒ බණ කෙලවර එතන හිටපු පිරිස සෝවාන් ඵලයේ පිහිටපු ලස්සන උත්තම බණක්. මොකද්ද බුදුහාමුදුරුවෝ කිව්වේ? විසාකම්ම දැනගන්න. ප්‍රේමතෝ ජායති සෝකෝ. ප්‍රේමය නිසා හැම වෙලාවෙම තියෙන දුකක්. ශෝකයක් නෙවෙයිද? ඔය ඇත්තෝ දැන් අම්මා නැති වුණා කියලා ඇඬුවේ ඇයි? තාත්තා නැති වුණා කියලා ඇඬුවේ ඇයි? දරුවෝ නැති වුණා කියලා ඇඬුවේ ඇයි? මොකක්ින්දද? ශෝකය දරා ගන්න බෑ. ආදරෙයි ප්‍රේමය දරා ගන්න බෑ. බැරි නිසා අඬනවා. එහෙනම් බැඳිච්ච වෙලාවේ ඉඳලාම තිබුණේ මොකද්ද? ශෝකය විතරයිනේ. ඔය අය නිසා හිත රිදිලා නේ. මේ ලෝකේ කිසිම කෙනෙක් Taman නිසා Tamanගේ හිත රිද්ද ගන්නෑ. Taman හිත රිද්ද ගන්නේ කා නිසාද? Tamanගේ ළඟින්ම ඉන්න Taman ආදරය කරන අය මොකක් හරි කිව්වොත් හිත රිදෙනවා. කොච්චර මේ අම්මලා හොර රහසේ අඬලා ඇද්ද? කොච්චර මෙතන ඉන්න අය අඬලා ඇද්ද? දුකෙන් ඉඳලා ඇද්ද? කායිකවත් කතා නොකර බලාගත්තු අත බලාගෙන දුක් වෙලා ඇද්ද? නොකිය හදවතින් කොච්චර තැවිලා ඇද්ද මේ අය? අන්න බලන්න ඇයි? ආදරය හින්දාමයි. ප්‍රේමය හින්දාමයි. ඒක දරා ගන්න බෑ. මැරිච්ච වෙලාවේ කරන්න බැරි ඒවා කියවෙනවා. මං එන්නම් ඔබත් එක්ක යන්න. අද රෑ උඹ කොහමද තනියෙන් ඉන්නේ? අනේ අමු සොහොනේට දාලා එන්න බෑ. ගෙනියන්න එපා. කී අඬන්නේ? අන්නේ ආදරය ප්‍රේමේ නිසා. හොඳට තේරුම් ගන්න. ඒ නිසාමයි ඔබ දුක් උනේ. එහෙනම් ප්‍රේමේ නිසා කෙනෙක් දුක් වෙනවා. ඊළඟට ප්‍රේමතෝ ජායති බයං. ප්‍රේමේ නිසා බයයි. ඔය ඇත්තෝ බයෙන් නෙවෙයිද ඉන්නේ? ඇයි බය? දරුවා එළියට ගියාම ගෙදර එනකන් කෝල් කීයක් ගන්නවද? ඇයි ගන්නෙ? මේක මහ මග මලොත් බයික් අරගෙන අරු ගියා කුරුල්ල වගේ රූම් ගාලා කොහේ හරි තාප් එක ස්ටිකරයක් වෙලා ඉන්නවද දන්නේ කියලා ගමනක් ගානේ ගන්නව. ගෙදර එනකන් ගන්නව. කොල්ලන්ට හරි වදේ. පන්සලටත් එනවනේ ඔය කොල්ල උන් ඇවිල්ලා කියනවා. විනාඩි 15න් 15ට ෆෝන් රින්ග්ස් යනකොට මං අහන උඹගේ බාරකාර මණ්ඩලෙන්ද ඔය කෝල් ගන්න කියලා. නෑ අපේ හාමුදුරනේ අම්මා. මං ඇහුවේයි මේ බයට බලන්න බැඳිලා තියෙන තරම්. දැන් මේ බණමඩුවේ වෙනදා සිල් ගන්න අම්මලා අද කී දෙනෙක් අඩු වෙන්නේ නැද්ද? ඇයි කියලා අහන්නකො හෙට හම්බෙච්චන් කියනවා කොළඹ ඉඳන් පුතා එනෝ. ලේලි එනවා කැම්පස් එකේ ඉඳන්. අනේ ඕකිට මොනවා හරි දෙයක් හදලා තියන්න එපා අපේ හාමුදුරනේ. මං ඕක අහලා ඇති ඉහේ කෙස් ගන්න. හැබැයි තමන් මැරෙන දවසට ඒ කොල්ලට කෙල්ලට මොකද්ද කරන්න පුළුවන් උනේ? කෝ බලන්න නහය හරි මිරිකලා මේ උග්ගල් වල කවුරු හරි නතර කරලා තියෙනවා නම් මැරෙන්න නොදී. අන්න බලන්න වෙනස. ඕක තේරුම් ගන්න බෑ. ඊළඟට එයා වෙන කෙනෙක් සතු වුණොත් නේද? අපි ප්‍රේම කරන අය එහෙම ඒවා හරියට ඔය නැන්දම්මා ලේලි වෛරේ තියන්නේ ඇයි? නැන්දම්මා අම්මට අතෑර ගන්න බෑ දරුවගේ සෙනෙහස. එයා තමයි ඔක්කොම කරන්න ඕනි. මට එහෙම ප්‍රශ්න අනන්ත එනවා. මෑතක මේ ළඟදී අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා අපේ හාමුදුරනේ මට ගෙදර ඉන්න බෑ කිව්වා. මං ඇහුවා ඇයි? ලේලි යකින්නක් වගේ. මං ඇහුවා අම්මා දන්නේ කොහමද යකින්නක් වගේ කියලා. අපේ හාමුදුරනේ හිත සැනසෙන්න එක වචනයක් කතා කරන්නේ.
දැන් මට ගෙදරින් බෑ මං ගෙදරින් පන්නන්න වැඩ කරනවා කිව්වා. මම උපාසකම්ම දන්නේ කොහොමද ගෙදරින් පන්නන්න වැඩ කරනවා කියලා? නෑ අපේ හාමුදුරුවනේ ඒකේ දේවාලයක් ගාන යනවා මට පොල් ගහන්න. මං ඇහුව කොයි දේවාලෙටද වැඩිපුර යන්නේ කියලා. ආන් අතන තියෙන දේවාලෙට යනවා කිව්වා. මං කෝ උපාසකම්ම දන්නේ කොහොමද එතනට වැඩිපුර යනවා කියලා. බැලින්නම් අර අම්මත් හොරාට පොල් ගෙඩි අරගෙන යනවා ලේලිට විරුද්ධව. දැන් සමතයකටපත් වෙයිද? ඕම් බලන්නකෝ මේ මොකද්ද හේතුව? තමන්ගේ දරුවට සලකනවා නම් අම්මා තමයි දීලවත්. දැන් හොඳට මගුල් අරගෙන ජය පහට එක්කන් ඇවිල්ලා ලේලිට බාර දෙන්න කැමති නැහැ. ඉතින් උන් දෙන්න ගහ ගන්නවා. කොච්චර හරි. අන්න බලන්න. ප්‍රේමය වනාහි හැම වෙලාවෙම තේරුම් ගත්තු අය නෑ. මට මගේ මං කියන විදියට හිටපන්. ඒමනේ හැම එකක්ම. ඉතින් බයක් තියෙන්නේ වෙන අතක යාදෝ මට හිමි වේදෝ කියලා බයෙන් ඉන්නේ. තරුණ ළමයි එහෙම නේ. බලන්නකෝ ගිය අවුරුද්දේ කොච්චර මැරෙන්න ඇද්ද? ප්‍රේමේ නිසා, ආදරේ නිසා. දැන් මේ පැත්තේ නම් කෝච්චි යනවා. කඳ කෝච්චි පාරෙන් එළියේ ඔළුව රේල් පාර දෙක අතර. මොහොතක් කිට්ටුයිනේ. ඕකෙන් කොච්චර පැනලා ඇද්ද? ගඟට කොච්චර පැනලා ඇද්ද? බෙල්ල වෙල දාගෙන කොච්චර ඇද්ද? වහ කාලා කොච්චර ඇද්ද? ඇයි? අන්න ප්‍රේමේ නිසා බයයි. ප්‍රේමේ නිසා බයයි. එහෙනම් ප්‍රේමය කියන්නේ බය කියන දෙන දෙයක්. ප්‍රේමතෝ විප්පමුත්තස මේකෙන් කවුරු හරි මිදුනොත් නත්ති සෝකෝ කුතෝ බං එයාට බයක් නැහැ. එයාට වේදනාවක් නැහැ. එයා අමා සුව විඳින කෙනෙක්. ඔන්න එහෙනම් නිදහසේ ඉන්න ඕයි නම් මොකද්ද කරන්න ඕනි? අතහරින්න ඕනි. නිදහසේ ඉන්න ඕයි නම් අතහරින්න ඕන. දැන් ඉතින් අද ගෙදර ගිහින් ඉවර වෙලා ආන් අපේ හාමුදුරුවෝ රත්නපුරේ ඉඳන් ආවේ බණකුක් කිව්වා නිදහසේ ඉන්න කිව්වා අතාරපල්ලා කිව්වා. උඹලා එන්න එපා දැන් මං ආය හොයාගෙන මං උඹලා ළඟට එන්නෙත් නෑ. මට මගේ පාඩුවේ ඉන්න දීපල්ලා කියලා රෙදි ටිකක් බෑග් එකක මලු ටික කොටාගෙන 19 වෙනි වණ්ඩ මෙහෙම අල්ලන්නේ මෙහෙ 18ක් හොඳටම ඇති. ආන් අපේ හාමුදුරුවෝ මෙහෙම කිව්වා කියලා. ඒමනේ අපේ අය සමහරු ඉන්නෝ භාවනා කරන්න කියලා යනවා. භාවනා කරනෝ ටික දවසක් ගෙදර එනකොට අම්මු වෙනස්. එහෙම මේ ඉන්නවද? ආයි පන්සලේ ආමුදුරෝ මදි එදාට බණ කියනෝ. පන්සලේ ගියාට භාවනා කරනෝ මදි. පන්සලේ ගියාට ආගමික වැඩ වෙන්නේ නැහැ. වරින් යන්න ඊට වැඩිය හොඳයි යාන් අරහෙ තියෙනවා. අරහෙන් වරින් යන මේ ඊට වැඩිය හොඳයි කියලා ඔක්කොම එකතු කරගෙන යනවා. අසම්බන්ධ බොරුවෙන් කටයුතු කරනවා. මන් දන්න උපාසකම්ම කෙනෙක් එහෙම හිටියා. ගමේ පන්සල මදි. අපි ඔව සද්ද නැතුව අහගෙන හිටියට අපිත් කල්පනා කරනවා. භාවනා කරන්න යන්න ඕනි. සති භාවනාව සති දෙකේ භාවනාව ඒවට යන්නේ. ගෙයින් එනවා මේ පොළවේ ඉන්න කූඹියෝ පෑගෙන දෙන්නේ. ආයි වටපිටවත් බලන්නේ. අපිටවත් නෑ අප්පා එච්චර සංවරකම. ආන් එමයි ඉන්නෝ. දැන් හිමීට සංවරව. හරිද? ඔය ටික කරන්න. හැබැයි ගෙදර හවසට අම්මු වලි භාවනාවේ මගඵල ලබන්න ඕම් මේන් වහලවල් උළු කඩාගෙන උඩට එන්න. ඒ තරම් භාවනාව ප්‍රගුණ කළා. ගෙවල් වල පිඟන් කෝප්ප පාවෙන පීරිසි වගේ. කොණ්ඩවල පටලා ගත්ත ගමම්මයි. අත්දැකීමෙන් කියන්නේ දන්නවා. මං කිව්වොත් කතන්දරේ අහුවෙනවා. මේවා මාන්දේ ගියාට පස්සේ දන් ඇන්දක් වගේ එන කන්නේ. ඒ හින්ද කියන්න බැරි නිසා වහගෙන ඉන්නව කට. අන්න බලන්න. ඒ නිසා බොරුව මුසාව නෙවෙයි. ඇත්තට මූණ දීලා ඉන්න ඕනි. තමන් කළ යුත්ත නොකළ යුත්ත දැනගන්න ඕන.
ඒකට තමයි තියෙන්නේ. ඒ නිසා හිත වඩන්න ඕන. මේකෙන් අතහරින්න කියලා කියන්නේ අර අඩව් අල්ලන්න කියනව නෙවෙයි. අතහරින්න කියන්නේ මොකද්ද? බැඳීම් අඩු කරන්න ඕනේ. දැන් අපේ හාමුදුරුවරුන්ට ඔහොම කතාවක් ස්වාමීන් වහන්සේ නමක් කියපු ගමන් එන චෝදනාවක් තියෙනවා. මොකද අර හාමුදුරුවෝත් ඇවිල්ලා අතෑරපන් කිව්වා. උන්වහන්සේත් යන්නේ අන්න අර කාර් එකක අපිට අතාරින්න කියලා උන්වහන්සේ ගොඩ ගහනවා. ඕක කියනවා මම දන්නවා කියන එකට කලින් පිළිතුරක් දීලා තිබ්බම ලේසි. බුදුහාමුදුරුවෝ එහෙම බණක් කිව්වේ නැහැ. දැන් අතෑරලා යන්න කිව්වනම් බිම්බිසාර රජතුමාට රජකම් කරන්න හම්බෙයිද? අජාසත් රජතුමාට, කොසල් රජතුමාට, විසාකා සිටු දේවියට, අනේපිඩු සිටුතුමාට සිටුකම් රජකම් කරන්න පුළුවන් නෑ. මොකක් හරි කොළපතක් කරන් පාරට බහින්න එපා. අතාරින්න කිව්වා කියලා. නෑ, එහෙම අතෑරීමක් ශාසනයේ නෑ. කොතනකවත් නෑ. අත්හරින්නේ කොහමද? තියෙන බැඳීම හිතේ මේකට ඕගොල්ලෝ බන්ධනේ වෙලා තියෙන. ආදරෙන් මිරිකිලා දරුවෝ ගැන මත්තේ නැහෙනවා. ස්වාමි පුත්‍රයා ස්වාමි දියණිය ගැන මත්තේ නැහෙනවා. දෙමව්පියෝ ගැන මත්තේ නැහෙනවා. ඒක අත්හරින්න ඕන. දැන් ඔය කියන්නේ කාලයක් තිබුණා V8 හාමුදුරුවෝ. උන්වහන්සේලා අතාරින්න කියලා උන්වහන්සේලා යන්නේ V8 එකේ ගන්න. අපිට කොච්චර හිලා තියෙනවද? හැබැයි උන්වහන්සේට සසර වරදී V8 එක අපවත් වෙන දවසට හිතෙන් අයින් කරගන්න බැරි වුණා නා. මේකට ඔක්කොම දාගෙන නම් තියෙන්නේ සංසාරේ තරම් භයානකයි. එක අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ නමක් අපවත් වෙනවා. සිවුරට පුදුම ආදරයක් තිබුණේ. ඒ නිසා සිවුරු ආදරෙන් රැක්කා. උන්වහන්සේ අපවත් වෙනකොට හිතට ආව තිබිච්ච සිවුර ගිහින් අපවත් වෙලා ආයේ උප්පත්ති උනේ කොහෙද? ඒ සිවුරෙම කාවා කියන්නේ කාවෙක් වෙලා ඉනිකුණෙක් වෙලා ඒ සිවුරෙම හටගත්තා. දැන් අපවත් වෙලා අවසන් කටයුතුත් කරලා ස්වාමීන් වහන්සේලා සිවුර ගන්න හදනවා. ඉන්න ස්වාමීන් වහන්සේ නමකට පොරවන්. බුදුහාඳුරෝ මොකද්ද කිව්වේ? ඔය සිවුර ගන්න එපා කිව්වා. ඇයි ඇහුවා? ඔය සිවුර දවස් 7කට පස්සේ ගන්න කිව්වා. දැන් ගන්න එපා කිව්වා. ඇයි? අර හාමුදුරෝ ඉනිකුණා වෙලා අර සිවුරේ ඉන්නවා කාවෙක් වෙලා. දැන් සිවුර ගත්තොත් කාටද කේන්ති යන්නේ? කාවට කේන්ති යන්නේ. සතෙකුට කේන්ති යන්නේ. මනුස්සාත්මේ ඉඳලත් ආසාව අතර ගන්න බැරි වෙලා සිවුරේ කාවෙක් වුණා නම් තිරිසංගත ලෝකේ ඉන්න කෙනාට මොනවා හිතෙයිද? සිවුර ගත්තොත්. බලන්න මගේ බුදුහාමුදුරන්ගේ කරුණාව. එතනින් හරි සුවයක් හදන්න හැදුවේ. අනික් අතට බලන්න දෙයකට ආසා කළොත් මොකද වෙන ප්‍රතිඵලය කියලා. ඔන්න බලන්න හිතන්න මේවා. ඒ නිසා පරිහරණය කරන කිසිම දෙයකට බැඳෙන්න එපා කියලා මේ කියන්නේ. අතෑරලා අර මං කිව්ව ජවුසන් නටන්න නෙවෙයි. ඔය ඇත්තන්ට අතාරින්න කිව්වන් අරක තමයි යන්නේ. නෑ, බැඳෙන්න එපා. ඕනවට වැඩිය දේවල් වලට බැඳෙන්න එපා. බැඳෙන්න දුකයි. බැඳෙන්න බයයි. දැන් මේ වෙලාවේ ඔය ඇත්ත ඔහොම ඉන්නකොට ඔය ඔක්කොගෙම මං ඇහුවොත් ලං වෙලා අපේ අම්මා මේක කියන්න තාත්තා කියන්න කියලා ඔය ඇත්ත බැඳිලා තියෙන තරම් කොච්චරක්ද කියලා මට දැනගත්ත හැකි. අපිට මේවා තියෙන්නේ බැඳෙන්න නෙවෙයි. පාවිච්චි කරන්න, ඇසුරු කරන්න. හැබැයි යන දවසට අත්හැර ගන්න පුළුවන් වෙන්නේ. අත්හැර ගන්න බැරි වුණොත් ගිහියද පැවිද්දද ભેදයක් නෑ. එක කතාවක් සඳහන් වෙනවා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ විහාරස්ථානයකට වැඩම කරලා වැසිකිළියට යනවා. වැසිකිළියට යනකොට උන්වහන්සේ දකිනවා ඉරදියෙන් එතන යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ කතා කරලා අහනවා කවුද මේ වැසිකිළි වලේ ඉන්නේ? ඒ වෙලාවේ ප්‍රේතයෙක් මතුවලා කියනවා ස්වාමීන් වහන්සේ මම මේ පන්සලේ දායකයා කිව්වා. මම මේ පන්සලේ දායකයා කිව්වා. මම ගියපු මග වැරදි කිව්වා.
මේ පන්සලේ ස්වාමීන් වහන්සේකට ආගන්තුක ස්වාමීන් වහන්සේකට ඉන්න දුන්නේ නැහැ. උන්වහන්සේලාට දොස් කිව්වා. උන්වහන්සේලාට ගැරහුවා. උන්වහන්සේලාට බැන්නා ඉරිසියා කළා. කාටවත් ඇවිල්ලා මේකේ නතර වෙන්න බෑ. නතර වෙන්න බැරි තැනට වැඩ කළා. ඒකට මට උඩගෙඩි දුන්නේ මේ පන්සලේ ලොකු හාමුදුරුවෝ. ලොකු හාමුදුරුවෝ කියන විදිහට මං කටයුතු කළා. කාටවත් ඉන්න දුන්නේ නැහැ. ඒ නිසා ඒ පාපය මට ආවා. මන් දැන් කවුරු හරි ඇවිල්ලා මේ වැසිකිලි වලට දාලා යන අසූචි ටිකක් කාලා මම පව් ගෙවනවා කිව්වා. කවුද? පන්සලේ දායකයා. මුගලන් මහරහතන් වහන්සේ ඇහුවා එතකොට කෝ උඹලගේ ලොකු හාමුදුරුවෝ කියලා. ලොකු හාමුදුරුවෝ ඉන්නවා කිව්වා යට. මං ඉන්නේ උන්වහන්සේගේ හිස් මුදුනේ කිව්වා. උන්වහන්සේ යට මල පෙරේතෙක් වෙලා මිනිස්සු ගේන අසූචි දාන අසූචි මං කනවා. මං හෙලන අසූචි ලොකු හාමුදුරුවෝ කනවා. කොහොමද? සංසාරේ පව් බැඳෙන්න එපාම ඕනවට වඩා දෙයකට. බැඳුනොත් අතහැර ගන්න බැරි වුණොත් ඒකේ ආදීනව ඔබටමයි විඳවන්න වෙනවාමයි. කොච්චර බැඳිලාද අපි? තව කෙනෙක් එක්ක රණ්ඩු වෙන්නේ. ළමයා වැටුනම දරා ගන්න බැරි. අල්ලගත්තු ඉඩමට තව කෙනෙක් ඇවිල්ලා පැලින්නක් අනිනකොට දරා ගන්න බැරි. පොල් ගෙඩියට වැටෙන්නට රණ්ඩු වෙන්නේ. ඉඩම් කෑල්ලට සහෝදරයෝ මරාගන්නේ. මව් දෙමාපියෝ ගිහින් ඇදලා අවසානයේ ඔක්කොම ටික ලියාගෙන ඉවර වෙලා පැත්තකට දාන්නේ මොනවද ගොඩ ගහන්නේ? කොයි කාලයක්ද ඔය බැඳීම අත්හැර ගන්න බැරි වෙච්ච තැන ගිහින් ආයේ එන්න වෙනමාමයි නේද? කොච්චරනම් ඉන්නවද? ආච්චි වැහිලා කියයි. ආතා වැහිලා කියයි. මං ආවේ තොපි මරාගෙන මැරෙන්න කියනවා. මට ඉන්නකම් මං ආදරෙයි මේකට දාලා යන්නේ නැහැ කියනවා. මං දැකලා තියෙන ඔය ඇත්තද බොරුද දන්නේ නැහැ. මේ පෙරේතයෝ යක්කු වෙලා ඇවිල්ලා කතා කරන ඒවා. මේකේ අරගෙනමයි යන්නේ. මේවා දාලා යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එක තැනක එක උපාසකම්ම කෙනෙක් පුදුම කුණමැහිකමක් පුදුම ලෝභයක් තිබුණේ. හම්බ කරේ යමද්ද එකතු කර කාමරේ ගොඩ ගැහුවා. මේ ඇත්ත කතාවක්. සියල්ල එකතු කළා. එකතු කර ගොඩ ගැහුවා. කාමරේ දොර ලොක් කළා හැම වෙලේම තියෙන්නේ. එක දවසක් ගෙදර කවුරුවත් නැහැ. ඔක්කොම තම තමන්ගේ රාජකාරි වලට ගියා. මේ වයෝ වෘද්ධ අම්මා කාමරේ දොර ඇරලා කාමරේ ඇතුළට ගිහින් වහලා අල්මාරි වලයි ලාච්චු වලයි ඇඳ මෙට්ටේ යටයි විට්ට මේ ගැට ගහපුවයි ඔක්කොම ටික එකතු කොල්ල ගත්ත සල්ලි කන්දක්. අරගෙන ඉවර වෙලා මේ සල්ලි ආසාවෙන් පිරිමදිනවා. ආසාවෙන් තුරුළු කරගන්නවා. ඒ වෙලාවේ හිතට ආවා දැන් මං වයෝ වෘද්ධයි මං මැරුණම මේවට මොනවාද වෙන්නේ කියලා හිත හදාගන්න බැරුව අරකටම එල්බගෙන ඉන්නකොට එයාට heart attack එකක් ඇවිල්ලා සල්ලි තුරුළු කරගෙන මැරුණේ. දැන් අර සල්ලි ගන්න හම්බ වෙයිද කාටවත්? මේම බදාගෙන මැරුණාට පස්සේ බලන්නකෝ. ඒකයි කියන්නේ ප්‍රේමය දෙයකට වුණත් ඒ වගේ ආදරය දෙයකට වුණත් ඒ වගේ ආදරය පුද්ගලයෙකුට වුණත් ඒ වගේ. ඔය ඇත්තෝ දන්නේ දැන් මෙතන ඉන්නවා අම්මලා ආච්චි අම්මලා මං ඇහුවා ඇත්තටම ආදරය මොකද්ද කියලා? ඇත්තටම ප්‍රේමය මොකද්ද කියලා මේ තරුණ දරුවෝ ඉන්නවා. ඔය ඇත්තෝ දැන් මේ තරුණ ළමයි මේවා හොයාගෙන යන කාලේ මං ඇහුවෝ ඇත්තම ආදරේ මොකද්ද ඇත්තම ප්‍රේමය මොකද්ද කියලා. ඔය ඇත්ත මොකද්ද දෙන්නේ උත්තරේ? අම්මෙක් විදිහට දරුවන්ට තියෙන ආදරේ මොකද්ද ඇහුවොත් මොකද්ද කියන්නේ? මං ඔක්කොම යුතුයකම් කළා.
හොඳට උගන්වුවා අපේ හාමුදුරුවනේ. තිබිච්ච දේපල බෙදලා දුන්නා, ලියලා දුන්නා. මං යුතුයකම් කරලා තියන්නේ අපේ හාමුදුරුවෝ ආයෝකිට මගේ කොල්ලට කෙල්ලට ඇඟිල්ල දික් කරන්න බෑ. මං එච්චර යුතුයකම් කළා. මං නිදහස් වුණා. ඔන්න ආදරයට කරන දේවල්. අම්මට මං අපේ හාමුදුරුවනේ අම්මට සියල්ල බැලුවා. ලෙඩ වෙලා ඉන්න වෙලාවේ කැතකුණුට ගත ගෑවා, රෙදි ටික හේදුවා, කැව්වා, පෙව්වා, නෑව්වා, අතපය රිදෙනවා කියනකොට තෙල් ටික ගෑවා. හොඳම බෙහෙත් හාමුදුරුවනේ ගිහින් නවලෝකෙන් ගෙනත් දුන්නේ කියනවා. ඔන්න සලකලා තියෙන හැටි. එහෙම තමයි. කොල්ලෙක් කෙල්ලෙක් නම් හාමුදුරුවනේ මං මගේ එක්කෙනාට ආදරය කරපු තරම්, එයා ගැන බලපු තරම් මගේ මුළු ජීවිතේම එයා කරගෙන හිටියේ කියනවා. ඔන්න ආදරේ. කිසිම කෙනෙක් ආදරේ දන්නේ නැහැ, සෙනෙහස දන්නේ නැහැ, කරුණාව දන්නේ නැහැ, ප්‍රේමය දන්නේ නැහැ. ඔබ ඔබේ දරුවට ඇත්තටම ආදරේ නම් ඔබගෙන් ඉටු විය යුතු යුතුයකම් ඔය කරන්න. දරුවෝ හැදුවා නම් දරුවන්ට දායාද දෙන්න එපා. දෙමාපියෝ ඉන්නවා නම් දෙමාපියන්ට දායාද යුතුයකම් අපි සලකන්න එපා. ඒවයි සලකන්න. ඒක සැලකිල්ල නෙමෙයි. නියම බුද්ධ ශාසනයේ සැලකිල්ල. හොඳ දරුවෙක් නම් දෙමාපියෝ මරුණට පස්සේ සුගතිගාමි ලෝකයකට යවන්නේ ඉන්නකම් දෙමාපියන්ට මග හදන්න ඕනේ. කො එහෙම එක අම්මා කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ දෙමාපියෝ වෙනුවෙන් කරපු අතඋසන් එක දරුවෙක් නැහැ. ඔය ඇත්ත ඔක්කොම කියන්නේ හොඳට සැලකුවා. අපි මලකෙවල් වල යනවා. හාමුදුරුවනේ අම්මා මැරෙනකම් ජරා ගඳක් කුණු ගඳක් ගහන්න තිබ්බේ නැහැ. හොඳට සැලකුවා කියනවා. ඇත්ත. ඒක කරන්න ඕනි අම්මා නිසා තාත්තා නිසා. හැබැයි නියම සැලකිල්ල ඒගොල්ලෝ මැරිලා ගිහින් දුගතිගාමී නොවන තැනට වැඩ කළා නම් අන්න බුද්ධ ශාසනයේ උතුම්ම සැලකිල්ල. දරුවෝ එහෙමයි හදන්න ඕන. දරුවෝ ඔබ ඉස්සරහා ඔබගේ දෑත් පිට මැරෙන්න පුළුවන්. මැරෙනකොට ඒ දරුවා මරණින් මත්තේ යන ලෝකේ හදලා දුන්නා නම්, එතනට පාර කපලා දුන්නා නම් අන්න හොඳ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් ඔබ. ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය මැරෙන්න පුළුවන් තමන් ඉස්සරහා. මේ පහුගිය කාලේ කොච්චර එම දේවල් වුණාද? අද Facebook එකේ අතින් අල්ලගෙන ෆොටෝ එක දාන කෙල්ල කොල්ලා පහුවදා දෙන්නම බයික් ඇක්සිඩන්ට් එකකින් එක්කොත් මැරිලා, එක්කො කොල්ලා මැරිලා, එක්කොත් කෙල්ල මැරිලා, දාලයයි කියලා මැරිලා. එහෙම කොච්චර ඒව ඔය ඇත්තෝ දැකලා තියෙනවද? එහෙනම් නියම ප්‍රේමය අඳුරන්නේ. ඊළඟට දාලා ගියපු තැන අද මොනවද වෙන්නේ? කෙලින්ම උඹ මගෙත් එක්ක එනවද නැද්ද? එන්නේ. හිටපන්. ඕන්න ගේනවා මන්නයක්වා පිහියක්වා අරකි කොටලා රැහැලා ගංගේ මූදේ දාලා යනවා. ඊට පස්සේ ඌ ගිහින් එක වහ ටිකක් ගහලා නැත්නම් කෝච්චියට බෙල්ල තියලා මැරිලා. බලන්න අද වෙන්නේ ඒව නෙවෙයිද? දැන් ඔබ කැමතිද ඔබේ දරුවා එහෙම වෙනවට? ඔබේ දරුවා අකාලේ නිකන් ඔහේ වැඩකට නැති දෙයකට මැරිලා යනවට කැමතිද? කවුද එහෙනම් එහෙම මනසක් දරුවන්ට ගොඩ නැගුවේ? අද ටීවී එකේ බලන්න දෙයක් නැහැනේ. දැන් ටීවී එකේ සමහර කතා යනවා. දැන් ඕක කිව්වට පස්සේ කියයි අපේ හැමදෙරොත් හොඳට ටීවී බලනවා කියලා. එහෙම නෙවෙන්නේ. වැරද්ද පෙන්නපුවාම වැරද්ද ඒකෙන් ගහනවා අපිට පෙරලා. දැන් මේ සමහර ටීවී වල කතා යනවා මේ පාසල් සිසුවා ටීචර්ට ආදරය කරන විදිහ උගන්වනවා. බලන්න එහෙමව නෙවෙයිද? රෑ 6 ඉඳන් උයාගෙන පවුලේ ඔක්කොමත් එකතු වෙලා ටීපෝ එක උඩින් කකුලක් තියාගෙන බත් පිඟානක් බෙදාගෙන ඇවිල්ලා බලන්නේ ඔක්කොමත් එක්ක. එහෙමව නෙවෙයිද? එහෙමව තමයි. ඊට පස්සේ කැම්පස් එකට ගිහින් මෙන්න තමන්ගේ කතිකාචාර්යවරියට ආදරය කරනවා. එව්වමයි පෙන්වන්නේ. අන්න ඒකේ ආදීනව හම්බුණා දැන් ඊයේ පෙරේදා කොළඹ ප්‍රසිද්ධ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා. කොහොමද? රටම ආందోලනාත්මකයි. කොහෙන්ද මේවා දෙන්නේ? වැරදි පූර්වාදර්ශ සපයන්නේම දෙමාපියෝ අපිමයි වග කියන්න ඕනේ. අරවේ පෙන්නන ඔබ බය නැතුව ගිහින් කතා කරපන්. ඊළඟට තමන්ගේ හොඳම යාළුවා, එයාගේ බිරිඳ වේවා, යාළු වෙලා ඉන්න කෙනා වේවා, කොහොම හරි හොරෙන් දැහැගනි. හම්බුන් නැත්තම් මරපන්. මරණ විදිහ පෙන්නනෝ, ප්ලෑන් කරන විදිහ පෙන්නනෝ.
ඔය ටික බලා ඉඳලා ලෝකයා නටන්නේ ඕක. හොඳට මතක තියාගන්න දරුවෝ ගන්නේ වැරදි පූර්වාදර්ශේ. පුංචි එකේ කාටුන් බලනවා. ඕගොල්ලෝ දැකලා ඇති කාටුන් වල හිටෝන ඒවා සමහරක් ඒවා පැලවෙනවා. කාර් එක දාලා වැහුවනම් කාර් ගහක්. සල්ලි දාලා වැහුවනම් සල්ලි ගහක්. මේ මොනවා හරි බීජ වර්ගයක් හිටවනවා මේ හිටෝන සැනින් මහා ගස් කාටුන් වල ඒවනේ. දැන් ළමයින්ට ඕවනේ දීලා තියෙන්නේ අතට බලන්න. දැන් ඔය බනහන වෙලාවේ මේ වෙලාවෙන් සමහරක් විට ළමයා එක තැනක නැත්තම් ඕන් ළමයාට ෆෝන් එක දුන්නහම ඌ රොබෝ වගේ අරක බලා ඉන්නවා. උයන්නෙත් එහෙම කරලා. කොහෙට හරි ගිහින් තියාගන්නෙත් එහෙම. ඕකේ කියලා දෙන්නේ ළමයාට මේවා වෙන්නේ නැහැ. මේවා ඇත්ත ලෝකේ නැහැ කියන එක දෙන්නේ නැහැ. බලන්න දෙනවා. මේ ළඟදී දවසක් මං අඳුරන අපේ අයියා කෙනෙක්ගේ පුතේ ගෙදරට ගෙනිහින් මාසයකට සරිලන්න සබක් කවරේ තිබිලා. රටලු උණු ටික කවරේ තිබිලා. ඊළඟට මේ කාසි බිත්තර ඔය ටික තිබිලා. හවස මෙයා ගමනක් ගිහින් ගෙදර එනකොට අරව එකක්වත් නැහැ. කෝපුතේ මේකේ තිබිච්ච සබන් ටික අප්පච්චි මං ඒ ටික හිටෙව්වා. සබන් ගස් ගන්න හිටෝලා. මයි පුතේ ඒවා පැලවෙන්නේ නැහනේ. ඇයි අර කාටුන් එකේ පැලුනේ? බිත්තර හිටෝලා. සල්ලි ඉතුරු සල්ලි ටික තැන් තැන් වල හිටෝලා. ඔන්න බලන්න. ළමයි කොතනටද ගෙනියන්නේ? එහෙම ලෝකයක් මේ තියෙන. ළමයින්ට උගන්වන්නේ ඕවා. හැබැයි ළමයාට බලන්නකො සාමාන්‍ය පෙළ ශිෂ්‍යත්වයේ උසස් පෙළ මේවා වෙනකොට දහම් අධ්‍යාපනයක ළමෙක් නැහැ. ලෝකයේ කැරකෙන්නේ වෙන අතකට. ඒ නිසා ආදරය අඳුරන්නේ. අර කියනවනේ කියමන දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ. ආදරය කරන්නේ යන්න ඉස්සෙල්ලා කියලා දෙන්න ඕනි දරුවට ආදරය කියන්නේ මොකද්ද? ප්‍රේමය කියන්නේ මොකද්ද? ආදරය තුල ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. ප්‍රේමය තුල විරහව තියෙන්නත් පුළුවන් සතුට තියෙන්නත් පුළුවන්. දුක තියෙන්නත් පුළුවන් සැප තියෙන්නත් පුළුවන්. මේවා දරා ගන්න ජීවිතයක් තමයි ධර්ම අවබෝධය කරපු ජීවිතය. අද කාලේ ඒවා රූපවාහිනිය බලන්න නැහැ. ඔහේ තමන්ගේ මාධ්‍ය දියුණු කරගන්න ප්‍රසිද්ධ කරගන්න මොනවා හරි බහුබූතයක් දාලා පෙන්නනවා. අපිත් ඔව්ව හොඳට බලනවා. ආදරය කියලා කියන්නේ උත්තම දෙයක්. මං කතාවක් කියලා දෙන්නම්. 1979 සමහරු ඉපදිලත් ඇති ඉපදිලා නැතුවත් ඇති. චිත්‍රපටියක් විකාශය වුණා. චිත්‍රපටියේ නම හුලවාලි. කො බලලා තියෙනව නාතුර්ස? මොන බහුබූතයක්ද හාමුදුරනේ? ඕන් බලන්න. ප්‍රධාන චරිතේ ගාමිණී පොන්සේකා. ඒකේ එයා ඉන්න ප්‍රධාන චරිතය තමයි දහරා. රොඩි රැහේ තරුණයා. එයා දහරා. මෙයා බිරිඳක් එක් කරගෙන එනවා. එයාගේ නම සුබා. ඕන්න ඔය එක්කන් එන වෙලාවේ ලස්සන ජනප්‍රිය සින්දුවක් යනවා. මොකද්ද? කුලගෙදරින් දුම්බර කඳු වැටියෙන් පතිකුලයට අද කැන්දන් එනවා දුම්බර මැණිකේ. ඔය කිව්වේ ටක් ගාලා. ඇයි ඔය අපේ අම්මලාගේ ඔය වයෝවෘද්ධ අම්මලාගේ කාලේ අද වගේ ඩීජේ ගැහුවේ නෑනේ නේද අම්මා? තාත්තගේ අතිනත් අරගෙන ආපු දවසේ අම්මගේ අතිනත් අරන් ආපු දවසේ මොකද්ද තිබ්බ ලොකම දේ? පැදුරු සාජ්‍ය ඩොල් කියක් ගහලා ඕන් ඕවා කිව්වේ. දැන් අද නටන බහුබූතයක් නේද? හෝටල් නැත්තම් මගුල් නැහැ. උඩින් ගිහින් ගන්න කැමරා නැත්තම් මගුල් නැහැ. ඉන්දියන් සාරිය නැත්තම් මගුල් නැහැ. එහෙමනේ තියෙන්නේ. අන්න බලන්න අර සින්දුව යන්නේ ඕන් ඔය ධාරා සුභා කැන්දන් එන දවස්. කැන්දන් ආවා. දැන් සුභාව පෝෂණය කරන්නේ මොකෙන්ද? දඩේ මේ ගිහින්. සත්තු මරලා ගේන මස් ටික විකුණලා ඒකෙන් තමයි කන්න අඳින්න දෙන්නේ. පුදුම ප්‍රේමයක්. සුභාට කවදාවත් දුකක් දැනෙන්න දුන්නේ නැහැ. හරිම ආදරෙයි. ආදරෙන් රැක ගන්නවා.
මෙයාගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා සුභාගේ කරට රිදි පොටක් දාන්න, රිදි මාලයක්. ඒ නිසා තමයි අර දඩේ මේ යන්නේ. දඩේ මේ යන්නේ හුරී කඩුව කන්දට. හද්ද අවකාශ එකේ ලේ පෙරාගෙන දඩමස් ටික කරේ තියාගෙන එන්නේ සුභා බලන්න. මේ ගම්මානෙට එනවා බිබිලේ ඇත්තෝ කියලා මාලවලලු වෙලෙන්දෙක්. මේ වෙලෙන්ද එක්ක අච්චර ආදරෙන් ඉන්න ස්වාමියා අතෑරිලා රහසිගත පටලැවිල්ලක් ඇති කර ගන්නවා සුභා බිබිලේ ඇත්තොත් එක්ක. දැන් දෙන්න හොර රහසේ ප්‍රේමක පැටලිලා සම්මත නොව අසම්මත. මේක අතටම අහු වෙනවා දහරට. දැන් උග්ගල් වල එහෙම මොකක් අහු වුණොත් එහෙම මොකෝ කරන්නේ? ඔය උත්තර ඇහෙන්නේ ඒක කරලා නිකන් හිටියෝ ඇති. ආයි සුභා හොයා ගන්නන්නේ නැහැ, බිබිලයත් හොයා ගන්නන්නේ. ආන් මොහොතේ මිනිමෝරුන්ට කාලා කන්න දාලා කියයි. ගානව පෙත්ති ගානව රායිනව ඇට කුඩු කරනවද? දාරටත් ඒ කේන්තිය මාවා. අතේ තිබ්බ කෙටේරි අරන් කරකෝල ගැහුවා. කාටද? බිබිලයත්තන්ට. ලේ පෙරාගෙන වැටුණ තුවාල වෙලා. බුදුන් මේ මෙච්චර කාලයක් ආදරෙන් පෝෂණය කරපු සුභා අර මිනිසයා ළඟ ඉඳගෙන කෑ ගගහ අඬනව. ඒ මිනිසයාගේ ಗುಣ කියනවා මිනිහාට සාප කරනවා. දාරට දුක තිබුණේ කෙටේරිය වැදුනට නෙවෙයි, තමන්ගේ බිරිඳගේ හැසිරීම දැකලා. කොයි තරම් දුකක් මිනිස්සුන්ට ඇති වෙන්නේ නැද්ද? මස් වෙලඳාමෙන් සත්තු මරනවා කියන්නේ හොඳ වැඩක් නෙවෙයි. හැබැයි ඔක්කොම කලේ බිරිඳ වෙනුවේ. එයාට දුකක් දෙන්න තිබුණේ නැහැ. කවදාවත් පුළුවන් හැටියට සැලකුවා. මේ මිනිස්සයාට මේ වේදනාව දරා ගන්න බෑ. හැබැයි සුභාට මිනිහව පෙන්වන්න බෑ. ඒ හින්දා මොකද කළේ? අර දහරා ගිහින් කියනවා අල්ලපන් සුභා බිබිල ඇත්තෝ ගෙට කියලා. ඇතුළට අරගෙන බෙහෙත් කරනවා. බෙහෙත් කරලා ඉවර වෙලා දහරා කියනවා සුභා මගේ ළඟ නෙවෙයි උඹේ හිත තියෙන්නේ. උඹේ හිත තියෙන්නේ බිබිලේ ඇත්තොත් එක්ක. උඹ ඵලයන් බිබිලේ ඇත්තොත් එක්ක කියලා බිබිලේ ඇත්තන්ට බාර කරන ඕක තමයි අර කියන්නේ. මොකද්ද? හිතින් යන අය අතින් අල්ලන් නවත්තන්නට බෑ. හිත ගියොත් අතින් නවත්තන්න හැදුවට බෑ කරන්න. ඒක තේරුම් ගත්තා දහරා. චරිතය බලන්නකෝ. සත්තු මරණ කෙනෙක්. නමුත් උත්තම සිතුවිල්ල මට උඹ හිමි නැත්තම් උඹට මගෙත් එක්ක ඉන්න බැයි නම් උඹේ සතුට තියෙන්නේ බිබිලයත් ළඟ නම් ඵලයන් කියලා සුභහට කියලා බිබිලයත්තන්ට කියනවා. හැබැයි උඹ එක්ක ඵලයන් සුභාට කරදරයක් වෙන්න බෑ. වචනකින් එක බැල්මකින් දුකක් දෙන්න බෑ. බලන්නකො දෙන අවවාදේ. එහෙම කළොත් මං සංසාරෙන් සංසාරෙට උඹ පසුපස් එනවා. හරියට කාලියක්ෂණී වගේ. ඒ නිසා මං ඔබව අතාරින්නේ නැහැ. ආත්මෙන් ආත්මෙට උඹ පසුපස් එනවා. බිබිලේ ඇත්තෝ ආවේ සුභා කරකාරයට ගන්න ගමනක් නෙවෙයි. වැස්සට ගොඩ වෙන අය වැස්ස පායපුවාම යන්ට යනවා. එහෙව් ගමනක් ආවේ. හැබැයි බලෙන් නමුදු සුභාව කරකාරයට ගන්න උනා බිබිලේ ඇත්තන්ට. දැන් යනවා. දැන් ලැජ්ජයි. ඇයි? රොඩි රැහේ කෙනෙක් පැරහිලි ඇඳුමක් ඇඳගෙන යනවා. මෙයා නගරෙට එක්කන් යන්න බෑ. ඒ නිසා කිව්වා ඔන්න ඕක ඇඳුමක් ඇතින් බෝක ඇඳගනි අරක විසික් කරපන් කියලා. ගෙනාපු ඇඳුම දීලා අනික් ඇඳුම විසික් කරා ළඟ තියෙන කොහෙටද? ගඟට. දැන් ඒක ගඟ පාර දිගේ ගලාගෙන යනවා. දහරට දුකයි. දුකේ හිටපු දහරා අර ගඟේ පා මුලින් වතුර ඇරන් මූණ හොදනකොට අර රෙදි කෑල්ල ඇවිල්ලා අතේ පැටලෙනවා. පළවෙනි දවසේ ඇරන් දීපු රෙදි කෑල්ල. දැන් මිනිස්සයාට කොයි තරම් දුකක් හිතෙනවද? මේක දෑතින් අරගෙන පපුවට තුරුළු කරගෙන දහරා අඬනකොට
දෙවනි සින්දුව ඇහෙනවා ඔය චිත්‍රපටියේ අර මුලින් කියපු කතා ඔක්කොම විස්තර කරනවා. එක්කන් ආපු හැටි, හුරි කඩුව කන්දට ගිහින් සත්තු මරලා පෝෂණය කරපු හැටි, කන්න දීපු හැටි, බලාගත්තු හැටි, සෙනෙහස ආදරය ගැන ඔක්කොම කියලා අවසාන පද 4ක් යනවා අම්මා සම්පූර්ණ බණක්. මොකද්ද කියන්නේ? ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි, රැට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි, ආලේ බිඳුණු දා කුමටද කඳුළු හෙලනු සකි, ආල වඩන යන තේරුම බෝසත්කම සකි. ඔන්න ආදරේ, ඔන්න ප්‍රේමය. මොකද්ද කියන්නේ? ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි. සකි කියන්නේ යාළුවා. බලන චිත්‍රපටිය බලන අපි දැන් කඳුළු පියද දානේ ඕක බලන්න. එහෙමනේ ගෙවල් වල කතා බලන්න. ඇත්ත ලෝකේ වෙනවා වාගේනේ. Taman කැමතිම නළුවට චිත්‍රපටියක දමාගෙන ගහනකොට ගෙදර කොහමද ඇක්ෂන් එක? අයියෝ වැඩක් නෑ ගහනවා අප්පා ගහපන් ඕකට ගන්නවා. බත් එක පැත්තක මේ නිලියයි නළුවයි දෙන්න තරහ වෙලා කඳුළු පෙරනවා ගෙදර පොඩි එකී. හම්බෙනවා නම් ඔව්ව දෙන්නමයි අප්පා හම්බ වෙන්න ඕනි ගග. ආන් ඒ වගේ දැන් අර දහරා අඬන වෙලාවනේ දුකෙන් ඉන්න අපෙන් අහනවා මොකද්ද? යාළුවනේ ආල වඩන අකුරු පහේ තේරුම දන්නවද අහනවා. ආල වඩන අකුරු පහයි ඒකේ තේරුම දන්නවද අහනවා. රැට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි. මට නම් අද ඉඳන් ඔය සිහිනේ නෑ. ආන්සුබා පළච්චි බිබිලේ ඇත්තොත් එක්ක මං අද ඉඳන් තනියි. ඒ නිසා ආලේ බිඳුණු දා කුමටද කඳුළු හෙලනු සකි. ඒ ආදරේ බිඳුනට පස්සේ ඇයි කඳුලක් හෙලන්නේ කියලා අහන්නේ. අපි මොකද්ද කරන්නේ? කඳුළු හෙලෙන්නේ කෙලින්ම ඉන්නේ වන්ට කඳුළු හෙලන්න පැන්න කෝච්චියට. දැන් නම් අර කිව්ව මරලා දැම්මා. හම්බුන්නේ නෑනේ. අන්න බලන්න. ආදරය, ප්‍රේමය, ලෙන්ගතුකම මේක බිඳිච්ච තැන අඩුම කඳුලක් හෙලන්න ඕනි නෑ. ඇයි? ආල වඩන යන තේරුම බෝසත්කම සකි. ආදරය කියන්නේ බෝසතුන්ට නාමයක්. ප්‍රේමය කියන්නේ බෝසතුන්ට නාමයක්. බෝධිසත්ව ආත්මයේ මගේ බුදුහාමුදුරෝ වෙස්සන්තරාත්මයේම ගන්නකෝ. දරුවා දන් දුන්නා, බිරිඳ දන් දුන්නා, ළමයි ටික දීලා පාරමී පිරුවා. මොකටද? පුදුම කරුණාවක් නේ හිතේ තිබුණේ. දීලා දුක්ුන්නේ නෑනේ. අද දීලා දුක් වෙනවනේ. වැඩිය යමක් ඕනේ පන්සලට පූජා කරපු දේ ගැන දුක් වෙන්නේ නැද්ද? හා මේ මෑතක දවසක් මට ඇහෙනවා ඔය කටින පිංකම් එහෙම තියෙන දවස්වලට මං යනවනේ ඉතින් බණවලට සංඝාවාසයේ ඉන්නවා. උපාසකම්මල ඇවිල්ලා පිංගම් කෝප්ප හොදනවා ඇහෙනවා ගජරාමෙට ආයේ. එවුන්දල එකතු වුණාට පස්සේ පන්සලද පල්ලියද කෝවිලද මොකක්වත් නැහැ. ජයරාමෙට කතා කර වැඩ. එක උපාසකම්ම කෙනෙක් කියනවා මේ බම් මම පූජා කරපු පිංගාන අර කතුල්ලට ගමන්. ඕක අනික උපාසකම්ම අතින් බිඳුනෝ කෑව. ඕක මම පූජා කළේ අපේ මිනිහගේ මැරිලා අවුරුදු 2 පිංකම වෙනුවෙන්. ආන්න බලන්න. අපි අතාරින්නේ ආයේ පිංගානක්ද කෝපයක්ද? පුදුමයි. දැන් මෙහෙ හොඳයි. මං බණ මඩුවක බණ කිව්වා. බණ මඩුවේ ආයේ තින්ත ටිකක් ගන්න නෑ අප්පච්චි. ඔක්කොගෙම ලිස්ට්. මේ කනුව මේ අහවලා. සොපිනෝනාට පිම්පිනිස ඒකාගේ දරුවා මුණුපුරා වෙන සියදෝරිස් විතෙන් පූජා කරන ලදී කියලා හත්මුතු පරම්පරාවෙම අර වෑනං ගහනවා. දීලවත් යතාරින්නේ. ඒකනේ මං කිව්වේ හොයනෝ. මොකද්ද කරන්නේ? අපි දීපු එකට මොකද්ද වෙලා තියෙන්නේ? ඒක වෙන කවුරුවක් ගිනිහින්ද? බාගදා සීනි ටිකක් වැඩිපුර පූජා කරලා, හාල් ටිකක් වැඩිපුර පූජා කරලා, පොල් ගෙඩි ටිකක් වැඩිපුර තියෙනවා. නොදන්න ගෙදරකට දුප්පත් ගෙදරකට බාකද දීලා ඕකට දීලා වැඩක් නැහැ. ආන් අරුන්ගේ ගෙදර ඔය ඔක්කොම
දුන්නා නම් අතහරින්න දෙපැයි. අන්න ඒක කියන්නේ අත්හැරීම කියලා. ඒකේ එල්ලිගෙන ඉන්න එක නෙවෙයි. ඒ නිසා ප්‍රේමය කියන්නේ අත්හැරීම. බලන්නකෝ. ආයි දීලා දුක්ුන්නේ නැහැ. බෝධිසත්වයන් වහන්සේ ඊළඟට කවුරුවක් ගත්තා කියලා කරුණාව වෙනස් වුන්නේ නැහැ. මෛත්‍රිය වෙනස් වුන්නේ නැහැ. පරිත්‍යාගශීලීත්වයේ තිබුණා. දරා ගැනීම තිබුණා. අහිමි වෙච්ච තැන දරාගත්තා. අද අහිමි වෙච්ච තැන දරා ගන්න බෑ. දරා ගන්න බැරි නිසා මැරෙනවා. බලන්නකෝ ආදරය කියන්නේ එවන් උත්තරීතර දෙයක්. ප්‍රේමය කියන්නේ එවන් උත්තරීතර දෙයක්. නැති වුණ තැන දරා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඉතින් බණහන අපිට ඕක තාම පිහිටලා නැහෙනි. ඔබට පිහිටලත් නැහැ. ඔබගේ මව් දෙමාපියන්ට පිහිටලත් නැහැ. දරුවන්ට පිහිටලත් නැහැ. ඒ වුණාට අපි උදේ ඉඳන් රෑ වෙනකම් බණහන. ඇහුවට කිම ඒවා ජීවිතේ නැත්තම් අපි මේ රටේ මෙච්චර බණහනෝ. මේ ළඟදි පිට රටක සිද්ධියක් 2018 වෙනකන් සතුටින් ජෝඩුවක් පවුල් කනවා. එක් දරුවෙක් ලැබෙනවා. 2018 දී ස්වාමියා රියා අනතුරකටපත් වෙනවා. රියා අනතුර නිසා පැරලයිස් වෙලා අංශභාගය හැදිලා ස්වාමියා එක්තැන් වෙනවා. 2018 2024 දක්වා මේ තරුණ බිරිඳ දරුවත් බලාගෙන ස්වාමියාට විය යුතු සියලු යුතුයකම් කරනවා. වෙදකමට වඩා හෙදකම තියෙන්න ඕනි. ආදරයෙන් බලා ගන්නවා. තෙල් බේත් කරන්න තියෙනවා නම්, ඖෂධ බෙහෙත් කරන්න තියෙනවා නම් ඒ ටික කරනවා. නාවනවා, පොවනවා, කවනවා. ඇය ඇගෙන් ඉටු විය යුතු යුතුයකම් පැය 24 පුරාම සිද්ධ කරනවා. වෛද්‍යවරු කියනවා මේ ස්වාමියා බේරගන්න බෑ. හැමදාම මේ විදිහට ඉන්න වෙන්නේ. දෙවියෝ විසින් යමක් කළොත් පමණයි මේ ස්වාමියාට නැවත දෙපයින් ඇවිදින්න පුළුවන්කම ලැබෙන්නේ කියලා කියනකොට ඇය 2024 වෙනකන් අවුරුදු 6ක් පුරාවට ඇගේ දුක කිය ස්වාමියාට විය යුතු යුතුයකම් සියල්ලම සිද්ධ කළා. ඇගේ දුක ස්වභාව ධර්මයා ඇහුම්කන් දුන්නා. ඇහුම්කන් දීපු ස්වභාව ධර්මයා හිතා ගන්න බැරි විදියට තමන්ගේ ස්වාමි පුත්‍රයා නැවත සුව වෙන්න ගත්තා. හොඳටම සුව වෙනවා 2024 දී. සුව වෙලා සතියයි යන්නේ. සුව වෙලා සතියයි යන්නේ. සතියකින් ඇයව ඩිවෝස් කරනවා. හොඳට පය ගහලා ඇවිද්දා විතරයි. ළඟින් අවුරුදු 6ක් වෙනාතක් බලා ගන්නවනේ අද ඉන්නේ කියක් නේ. වෙනාතක් බලා ගන්න නැද්ද? මේ මල කඳක් බාගෙට මැරිච්ච එක එක්ක මම මොනෝ කරන්නද කියලා. යනවා. ආයි එයාගේ අම්මා තාත්තා කියනවා දුවේ උඹට ඔය සන්තෑසිය කරන්න බෑ. බාත ඇරලා ඔව්වන්ගේ මහගෙදරටම ඕක බාර දීලා වරෙන් අතෑරියේ නෑ. බලන්න අතෑරියේ නෑ. කල යුතු ඔක්කොම කරලා මේ කාගේ නොසණ්ඩාලකමට සුව වුණා විතරයි බිරිඳව අතෑරියා. දැන් අපේ හැම වුණා නම් කොහොම වෙයිද? මම මේ කියන්නේ උග්ගල් වල නෙමෙයි වෙන කොහේ හරි වුණා නම් ඕකට මං කැඹුරුව අපේ හාමුදුරුවනේ අවුරුදු 6ක් මං ගැන හිතුවේ නෑ. මං කෑවේ බිව්වේ ඔක්කොම මගේ දරුවට යුතුයකම් කළා. ඕකට යුතුයකම් කළා හාමුදුරුවනේ මේ සත්තයි. අවසානයේ මට මේ දුක උරුමුනේ අපේ හාමුදුරුවෝ ඕකට නම් හරියන්නේ නෑ. මට දීපු මේ ගින්දරට ඕකට නම් සාප වෙනවා හාමුදුරුවනේ කියලා. යයි දේවාලයක් ගානේ පොල් ගෙඩිය උස්සගෙන ආයි ඕකට අංශභාගය හැදියම් පැත්තක් පණ නැතිව යන් කැඩියන් කියකි. යනවමයි. අර බිරිඳ එහෙම කළේ නැහැ. එල්ලුවා ඩිවෝස් එක දුන්නා. ඒ ඩිවෝස් එක අරන් දවස් කීපයයි ගියේ වෙන කෙනෙක් බැන්දා. ළමයාත් එක්ක පෙර බිරිඳ තනි වුණා. Facebook එකේ සටහනක් තියෙනවා. මොකද්ද? ඔබේ සතුට තියෙන්නේ ඇය සමග නම් ඔබ
ඇය සමග සතුටින් ජීවත් වෙන්න. මං ඔබ දෙදෙනාටම ආශිර්වාද කරනවා කියලා සටහනක් තියලා ඇය තනි වෙනවා. දරුවා එක්ක. දැන් දරා ගන්න පුළුවන් දුක නැතුවද මේ? බලන්නකෝ අපේ රටේ මෙච්චර බණ ඇහෙනවා. හැබැයි අපි තරම් සාප කරන જાතියක් ඇත්තෙත් නැහැ. අපිට තරම් දරා ගන්නත් බෑ. හැබැයි උදේ ඉඳන් රෑ වෙනකම් බණ අහනවා. පිට රට මෙහෙම බණ ඇහෙන්නේ අම්මා. මෙහෙම බණ ඇහෙන්නේ. හැබැයි බලන්නකෝ උත්තම ගුණයක් ඇවිල්ලා තියෙන හැටි. ජීවිතේ උත්තම ගුණයක් ඇවිල්ලා තියෙන. එහෙම අය ඉන්නවා. බණ අහලා අපි වල්වදිනවා. බණ ඇහෙන්නේ නැති එයාලා බණ අහපු අපිට වඩා හොඳට ඉන්නවා. ජීවිතේ කියන්නේ එහෙම එකක්. ඒ නිසා හොද්දට තේරුම් ගන්න. නැති වෙච්ච තැන සාප කරන්න එපා. නොලැබිච්ච තැන දුක් වෙන්න එපා. දාලා ගියපු තැන සාප කරන්න එපා. මැරෙන්න හදන්න එපා. සියල්ලක් උපේක්ෂාවෙන් දරා ගන්න. මධ්‍යස්තව දරා ගන්න. මගේ වයසක අම්මලා තාත්තලා ඔය ඇත්ත වයෝ වෘද්ධ ස්වභාවයට යනකොට ඔය ඇත්ත දුක් වෙනවා හරියට. මට දැන් යන්න බෑ, ඇවිදින්න බෑ. මගේ දරුවෝ මං ගැන බලන්නේ උන්ට වෙලාවක් නැහැ. ඇයි බලාපොරොත්තු උනේ එදා ඉඳන් මගේ දරුවෝ මට බලයි කියලා? ඇයි බලාපොරොත්තු උනේ? ඒකනේ කියන්නේ අපි හැම වෙලේම හිතන්නේ හොඳ පැත්ත. මෙහෙම වෙයි, මෙහෙම වෙයි. මට මෙහෙම කරයි, මෙහෙම කරයි කියලා ලොකු හීන ලෝකයක් ගොඩනගා ගන්නවා. උන්ගේ අතපය ලොකු වෙනකොට උන් අපිට බලන්නේ නැත්තම් ඇයි දුක් වෙන්නේ? ඇයි අපිව දාලා යනමනම් ආශිර්වාද කරලා අතාරින්න බැරි? අපි ඒ වෙලාවේ දැන මේක මට ආදරේ නෑ, මේක මට ලෙන්ගතු නෑ කියලා දැන අපිත් පස්සෙන් යනවා, අඬනවා, වැළපෙනවා. එහෙම කරන්න එපා. අතාරින්න පුළුවන්කමක් තියාගන්න. දරුවෝ තමන්ගේ පණ පිට, තමන්ගේ නේත්‍රා පිට මැරෙනවා නම් ඒ දරුවෝ ගැන දුක් වෙවි ඔබ මැරෙන්න යන්න එපා. මං දන්නේ එක අම්මා කෙනෙක් ඉන්නවා. පුතා හිටියේ පුත්තු 3 දෙනයි මැද්දිමයා. හිටියේ හමුදාවේ. යුද්ධ කාලේ වෙඩිල්ලක් වැදිලා මැරෙනවා දරුවා. අදටත් දැන් අවුරුදු කීයක්ද? අදටත් ඒ අම්මට දරු දුක දරා ගන්න බෑ. ගෙදර ඔක්කොම ෆොටෝ අනිත් පැත්ත හරවලා තියෙන්නේ. සමහර ඒවා අල්මාරියේ, සමහර ඒවා ලාච්චුවේ වහලා තියෙන්නේ. මෙහෙම ඇරලා තිබ්බොත් ෆොටෝ එක දිහා විනාඩි 5ක් විතර බලා ඉන්නවා. අම්මා සීනතු ඇදගෙන වැටෙනවා. එදා ඉඳන් අදටත් එකම විදිහට බෙහෙත් බොනවා. තව කොච්චර කාලයක් ඔය ජීවිතේ අල්ලා හිටීද කියන්න මන් දන්නේ. එයි ඒ තරම් වේදනාවක් තාම උහුලනවා. බලන්නකො අතහැර ගන්න බෑ. ඇයි එච්චර දරුවන්ට බැඳුනේ? ඇයි එච්චර දෙමාපියන්ට බැඳුනේ? ඇයි එච්චර පෙම්වතාට පෙම්වතියට බැඳුනේ? බැඳිච්ච නිසයි ශෝකය, බැඳිච්ච නිසයි දුක. අද පටන් තේරුම් ගන්න 2026 වර්ෂය ආරම්භ වෙලා තව මේ ටික කාලයයි යන්නේ. ඔබට වරදින්න ඕක ඇති. ඔබ මහා පිම්පුරාගෙන ඇවිල්ලා ඔබගේ එක ඉවසීම නැති වෙච්ච තැන, ඔබට දරා ගන්න බැරි වෙච්ච තැන, ඔබගේ ආදරයේ මහ මෙරක් තරම් ගොඩ ගහගෙන ඒක තුල හැම සැපයක්ම සුවයක්ම මෙහෙම කරයි කිය හොය හිටපො තැන එතනම වරදින්න පුළුවන්. එතනම වරදින්න පුළුවන්. 2026ට පය ගැහුවා විතරයි. ජනවාරි 1 වෙනිදා මං හාහා පුරා කියලා දැකපු එකම නිවුස් එක ප්‍රවෘත්තිය තමයි මේ මතුගම පැත්තේ. ඒ තාත්තට අවුරුදු 84යි. අම්මට 78යි. උදේ පාන්දරම ජනවාරි 1 වෙනිදා දෙන්න බහින් බස් වෙලා. අර තාත්තා දොරපොල්ල අරගෙන ගහලා අම්මට. අම්මා එතනම මලා. ආන් දැන් ජීවිතාන්තයේ දක්වා හිරේ අවුරුදු 84 තාත්තා. කාට කියන්නද සංසාරේ? අවුරුදු 84 හිත හදා ගන්න බෑ. දෙන්න බහින් බස් වෙලාලු ජනවාරි 1 වෙනිදා. උදේ පාන්දර අනික් ගෙදරවල් වල කිරි මුට්ටිය ඉතිරෙනවා. මේ කොහමද කිරි මුට්ටි කනා මුට්ටි බින්දිනෝ. දොරපොල්ල උස්ස ගන්න කොච්චර වේර වීරියක් දරන්නේ නැද්ද?
අවුරුදු 84 දී. ඒකයි කියන්නේ වයසට ගියා කියලා නෑ. හිත හදාගෙන නැත්තම් නිරේම තමයි. ඔය දැන් ජීවිතාන්තය දක්වා දැන් මේ ආත්මේ දුක් විඳී තව අවුරුද්දක් දෙකක් ඉඳී බාකදා මේ කතා කරන වෙලාවෙත් මැරිලාද දන්නේ. මැරිලාද දන්නේ. අන්න බලන්න වයසට ගියාද නෑ. ජීවිතේ හරිහමන් තීන්දුව ගන්න බැයි නම් හරිහමන් තීරණය ගන්න බැයි නම් දරා ගන්න බැයි කොච්චර බන අහලැද්ද. අපි හිතමුකෝ බන අහලම නෑ කියලා. හැබැයි ඔහොම ඒවා අවුරුදු 84ක ජීවිතේ කොච්චර අත්විඳිනය කරලා ඇද්ද? දැකලා ඇද්ද? පළපුරුද්දක් ඒ පිළිබඳව දැකලා දැනගෙන ආරංචියෙන් ඇද්ද? හැබැයි හිත කියන එක මොහොතින් වෙනස් වෙනවා. ඒ නිසා 2026 ඔබ උත්සාහ ගන්න හිත හදන්න. කොතනටවත් ඕනවට වැඩිය බැඳෙන්න එපා. කොයි කෙනෙක් ළඟවත් ඕනවට වැඩිය හිතන්න යන්න එපා. රැට නිදා ගන්නකොට ඔබ හිතන්න මට මං විතරයි. උදේ පාන්දර අවදි වෙනකොට හිතන්න මට මං විතරයි. එහෙව් මට අද මැරෙන්න වෙයිද දන්නේ. එහෙව් මට කොයි වෙලේ දාලා යන්න වෙයිද දන්නේ. ඒ නිසා මගේ අය අද දවසේ මගෙන් වෙන් වෙයිද දන්නේ. මේවා හිතන්න. ඔබ ආදරය කරන්න ඔබේ දරුවන්ට, ඔබේ පවුලට ආදරය කරන්න, ඔබේ පෙම්වතාට පෙම්වතියට ආදරය කරන්න, මව් දෙමාපියන්ට ආදරය කරන්න, දුවා දරුවන්ට ආදරය කරන්න, සහෝදර සහෝදරියන්ට ආදරය කරන්න, ලස්සනට ජීවත් වෙන්න. හැබැයි බැඳෙන්න යන්න එපා. නැති වෙන තැන දරා ගන්න පුළුවන් හිතක් හදන්න. ඒකටයි බුදුහාමුදුරුවෝ බණ කිව්වේ. මෙච්චර ලස්සන දහමක් තියාගෙන මැරිච්ච තැන අපි තවත් අඬා වැළපෙනවා නම්, දාලා ගියපු තැන සාප කරනවා නම් මොකද්ද අපි දහමෙන් ගත්තු ප්‍රයෝජනේ? ඒක ගැන හිතලා ඔබ වෙනස් වෙන්න. ඒ නිසා මම විශ්වාස කරනවා අද මේ උතුම් වූ පුරපසළොස්වක පොහෝ දින දවසේ මම රත්නපුරේ ඉඳලා බොහෝ දුරක් ගෙවාගෙන ඇවිල්ලා මේ කියපු රත්තරන් බණපද ටික මොකද්ද? ප්‍රේමය දුකයි, ප්‍රේමය භයානකයි. ප්‍රේමය නිසා දුක ඇති වෙනවා, ප්‍රේමය නිසා බිය ඇති වෙනවා. ඒකෙන් මිදුණු කෙනා අමාසුව විඳින කෙනෙක් වෙනවා. අන්නේ තැනට කටයුතු කරන්න මේ උග්ගල්වල මේ දම් සභා මණ්ඩපයේ බණහන ඔය ඇත්තන්ට පිහිට ආශිර්වාද ආරක්ෂාව රැකවරණය මේ දහම් කරුණු අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා කියලා සාදු ප්‍රාර්ථනා කරගන්න මම ආශිර්වාද කරනවා. ඔයිට වඩා මම බණ කියන්නේ ඇතිනේ. පැයක් කියලා කිව්වේ දැන් පැයට වඩා ගියාද මන්ද නේද? කොහොම නමුත් අපේ පින්වන්ත අම්මා මේ කටයුත්ත වෙනුවෙන් අපේ පොඩි හාමුදුරුවොත් එක්ක එකතු වෙලා බොහොම ලස්සනට සියල්ල සංවිධානය කරලා තියෙනවා. ඒ නිසා මම ඇවිල්ලා ටික වෙලාවක් වෙනවා. මම සාමාන්‍යයෙන් බණට එන්නේ එහෙම තමයි. එනම පැය කාලයකට පැය භාගයකට විතර කලියේ. ඒ නිසා ඇවිල්ලා සෝදානම් වෙනවා ධර්ම දේශනාවට. ඒක තමයි වෙන්න ඕනි දේ. දෙයක් තියෙනවා නම් පරක්කු වෙලා හරියන්නේ නැහැ. ඒ නිසා මං ඇවිල්ලා ඔය ඇත්ත වෙනකම් බලා හිටියා. එහෙම කන්නේ උනේ වෙන තැන්වල දේශකයාණන් වහන්සේ එනකම් බණ ආනාය බලා ඉන්නවා. ඒ නිසා ටික උග්ගල්වල අමුතුයි. ඒ නිසා අපේ පින්වන්ත විජිතා බටුවන්තුඩාව මෑණියන් වහන්සේ අශෝක විතානගේ පියතුමා බොහොම ලස්සන පින්කමකට ඔබට ධර්මයේ ශ්‍රවණය කරන්න දායකත්වයේ දරුවා. ඒ නිසා විදේශගතව සිටින බුද්ධික විතානගේ පුතණුවන්, වෛද්‍ය අනුස්ක විතානගේ පුතණුවන්, විදේශගතව සිටින ප්‍රබෝධ විතානගේ පුතණුවන් ඇතුළු දරුවන්ට ආශිර්වාද කරන්න. ඒ වගේම ලේලිවරු, මුණුපුරු, මිනිපිරි ආදී කොට ඇත්තා වූ හැමදෙනාට ආශිර්වාද කරන්න මේ කටයුත්ත සිද්ධ කරනවා. පන්සලේ ලොකු හාමුදුරන් වහන්සේට ආශිර්වාද කරන්න, පොඩි හාමුදුරන් වහන්සේලාට ආශිර්වාද කරන්න. විශේෂයෙන් ධම්මාලංකාර පොඩි හාමුදුරන් වහන්සේ බොහෝ කැපකිරීමක් කළා. මට කොච්චර හරි කතා කරනවා.
මේ විදිහට පටන් ගන්න මේ විදිහට කරන්න. ඉතින් මට මේ විහාරස්ථානේ කොහමද කියලා වැඩ වෙන විදිය මැවිලා පෙවුණා. උන්වහන්සේ එච්චරකට ලෙන්ගතුව බොහොම හොඳ සම්බන්ධතාවයක් තියාගත්තා අද මේ මොහොත දක්වාම. ඒ නිසා උන්වහන්සේට මහා සංඝරත්නයට අපි ආශිර්වාද කරනවා. ඔබගේ ජීවිත අද මේ බණ මඩුවෙන් නැගිටින ඔබේ පින්වන්ත ජීවිත මේ ධර්මයෙන්ම සුවපත් වේවා. කල යුත්ත නොකල යුත්ත වටහාගෙන ජීවිතේ ඉදිරි ගමන යන්ට ඔබට වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. අපවත් ඊවදාල මහා සංඝරත්නයට මවගේ මව සීලවතී නානායක්කාර පියතුමන් බී.කේ.ජී. පියසේන සහෝදරයා බී.කේ.ජී. බුද්ධදාස ආදී කොට ඇත්තා වූ හැම දෙනාටත් ඒ වගේම පියාගේ මෑණියන් කුසුමාවතී අබේසේකර පියා ඒ.වී. මාටින් අප්පුහාමි මියගිය සහෝදර සහෝදරියන් ආදී හැම දෙනාටම පුණ්‍යානුමෝදනාව පිණිස මේ පින්කම සිද්ධ කරනවා. ඒ නිසා ඒ ඇත්තොත් පින් ගනිත්වා කියලා සාදු කියන. ඔබට මට අප හැම දෙනාට සංසාරේ මහා පිනකට මිනිස්සු වුණා. ඒ නිසා අපිට හිතන්න පුළුවන් අපිට කල්පනා කරන්න පුළුවන් මෙහෙම බණ අහන්න පුළුවන් සංයමයක් තියෙනවා. ඒ හිත ධර්මයෙන්ම පෝෂණය කරගෙන මෙලව සුවපත් කරගෙන පරලෝ ජීවිතත් ආලෝකමත් කරගෙන කෙලවර නිවන් දකින්ට මේ පින් ඔබ අප හැම දෙනාට හේතු වාසනා වේවා කියලා සාදු ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මං පරන්ති. හැම දෙනාම වන්දනා කරගන්න මෙත් සිතින් ආශිර්වාද කරනවා. මට ඔබට හැම දෙනාට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං. අපි හැම දෙනාට බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ ත්‍රිවේද රත්නේ පිහිට ආශිර්වාද ආනුභාව රැකවරණේ හැර වෙන පිහිටක් පිළිසරණක් ඇත්තේ නැහැ. ඔබට මට එකම පිහිට ඒ අමාසුවයයි. එහි මම සමාජිකයෙක් කොටස්කාරයෙක් හවුල්කාරයෙක් වෙලා සංසාරේ ලැබපු උතුම් මනුස්ස ජීවිතය සුවසේ ගත කරලා පුණ්‍යවන්තව ගත කරලා මේ සසර දුකින් දවසක එතර වෙනවා කියන අරමුණින් හැමදෙනාම වන්දනා කරගන්න. අභිවාදන සීලස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. හොඳයි හැම දෙනාට තෙරුවන් සරණයි.